එහෙනම් කට්ටියට ආයුබෝවන්. අයිබෝන් දැන් හෙට මෙහෙමයිද ඔය අයිබෝන් මාස්ටර්. උදේම යන්න තියෙනවානේ. උදේම යන්න දිනවා. සාමාන්‍යයෙන් වාගේ මේ නිින්ද සාමාන්‍ය වල කොච්චර පැය ගාණක් ගැහුවොත් ඒ කියන්නේ fully confident දවසට කියන්නේ ඩේ එකට මුණ දෙන්න පුළුවන්. කොහොමත් මම ඔය මේ පාන්දර ගමන් නැති දවස්වල කොහොමත් ජෙනරලි 10:30 11 වගේ නිදාගෙන කොහොම හරි 5 වගේ වෙනකොට නැගිටිනවා. කොහොමත් ඒ රේන්ජ් එකේ 6-7 hours 7 තමයි මන් දන්න විදියටත් සාමාන්‍ය. Okay guys, and welcome the EFT episode 1. දැන් කට්ටිය බලන්න 1 උනේ කොහොමද මේක? දැන් කලින් එපිසෝඩ් එකක් තිබ්බනේ. ඒක එපිසෝඩ් 0. ඉතින් අපි ටෙක් ගීක්ස්ලා දන්නවා ඒක කොහොමද 0 වෙන්නේ කියලා. මොකද array starts with 0. So කොහොමද දැන් අද අපි කතා කරන්නේ sleep ගැන, නිින්ද ගැන. කට්ටිය ඉන්නවා අපි personal experience ගොඩක් තියෙනවා. හැමෝටම තියෙනවා. ඒ වගේම අපි ගොඩක් රිසර්ච් කරපු දේවලුත් තියෙනවා අපේ පර්සනල් රික්වයර්මන්ට්ස් වලට. so ස්ලීප් තමයි අද මාතෘකාව. අර පොඩි ස්ටාර්ට් එකක් ගත්තොත් ඔව් හැමෝම කැමති. ඉතින් කවුද අහන්නේ නිදාගන්නේ පොඩි කාලේ නම් ඉතින් අර එනර්ජි එක තියෙනකොට කට්ටිය නිදාගන්න බලෙන් යන්න ඕනේ. හැබැයි ඉතින් පොඩ්ඩක් ලොකුනම තමයි තේරෙන්නේ කොච්චර නිින්ද ඕනේද කියලා. තනියම නිදාගන්න කැමති, කපල් එකක් විතර නිදාගන්න කැමති, ගෲප් එකක් විතර නිදාගන්න කැමති ඔය තියෙනවනේ නේ. නෑ තනියම නිදාගන්න තිබ්බනම් ඇති කරදරයක් නැහැ නේ. කාම නිදහසේ නිදාගන්න පුළුවන්. අයි මේ කිට්ටවන්ට කවුරුත් නැහැ. සහ අර අපි දැන් අර කට්ටිය කැමති කිව් එක කියන්නේ සාමාන්‍ය සෙනසුරාදා ඉරිදා උදේ වෙද්දි බලා ගන්න පුළුවන් නේ. සාමාන්‍ය මීම්ස් හැම මේ සෙනසුරාදා ඉරිදා උදේ Facebook එකේ ලොග් වෙච්ච ගමන් තියෙන නින්ද මීම්ස් පැය ගන්න නිදාගන්න ඒවා. මම නිදාගන්න try කරද්දි අල්ලපු ගෙදර මිනිස්සයා මොනවද මේ මියුසිකල් සෝදානේ. හැබැයි කොච්චර නිදාගන්න කැමතියි කියලා කිව්වත් මේ අඩුවෙන්ම කරන්නේත් ඒ දෙයම තමයි. මොකද දන්නවා නිදාගන්න කොච්චර කැමති වුණත් ඒ වෙලාවට තමයි නිදාගන්න වෙලාවට තමයි ඔළුව වැඩ කරන්න ගන්න අයිඩියාස් ටික එන්නේ. මනං සේරම ටික දවසේ වැඩ කරපු නැති ඔක්කොම ටික වැඩ කරන්නේ ඒ වෙලාවට. ක්‍රීන්ස් මෙමරීස් ඊට අමතරව පරණ වෙච්ච සිද්ධි පය හිතන ඒවා අර නිදාගන්න හොඳම හරිය කියන්නේ අද අපි ඕක මේ අද නම් නිදාගන්නවා හොඳට කියලා ඇඳට ගියාම තමයි ඉන්නේ. ඊට පස්සේ ආයෙ පැයක් විතර නිකන් ආයෙ නිදාගන්න බෑ. ඊට පස්සේ පොඩ්ඩක් ආපහු නැගිටලා ආපහු වටේ වතුර එකක් බීලා ඉල්ලා ආපහු පොඩ්ඩක් රෙඩි වුණාම තමයි නිින්ද යන්න ගන්නේ. ඔව් දැන් මට මෙන්ෂන් කරන්න ඕන මේන්ම පොයින්ට් එකක් තමයි මේ නිින්ද කියලා කියන්නේ ගොඩක්ම underrated health aspect එකක් generally speaking. මොකද ඒකේ අර බොඩි ස්ටිග්මා එකක් තියෙනවා. දැන් ගොඩක් ඒක අඩු වෙගෙන යනවා. අඩු වෙන්න පටන් අරන් තියෙනවා. හැබැයි ගොඩක් නිදාගත්තම ඒක නිකන් ඒක පොඩි ස්ටිග්මා එකක් තියෙනවා. අනිත් එක ස්ලීප් ඩිප්‍රෙවේෂන් කියන එක පොඩ්ඩක් සෙලිබ්‍රේටඩ්. ෆුල් නයිට් එකක් ගැහුවා මේවයි පැය 4යි නිදාගන්නේ. එහෙම කිව්වම පොඩ්ඩක් අර මේ හසල් කල්චර් එකේ තියෙනවා. ඒකට ටිකක් අර උඩින් තියලා නිකන් වැඩිය නිදාගන්නේ කිව්වම නිකන් අර ස්ලීප් when you are dead වගේ කතාවල් තියෙනවා. හැබැයි ඒක ඇත්තටම අත්වෙනලා ඒක through ගිහිල්ලා තියෙන කෙනෙකුට සහ actual science literature research කරපු මේ කියන්නේ double blind study වලින් actual මේ research කරපු ඒවා හොයලා බැලුවොත් ඒක බොහොම මෝඩ කතාවක්. නිින්ද කියන එකෙන් අපි overall system එකටම බලපානවා නිින්ද අඩු වෙනවා කියන එක. මම දැකලා තියෙනවා අර genetic freaks ලා ඉන්න පුළුවන් ඕන තැනක. අර මේ 5කින් 6කින් දුවන්න පුළුවන් කට්ටිය ඉන්නවා. නමුත් අපි on average නේ අපි කතා කරන්න ඕනේ. exceptions ඉතින් තියෙන්න පුළුවන් ඕන තැනක. on average නිින්ද කියන එක compromise කරන්න හොඳම නැති දෙයක්. හැබැයි අර society එකේ තියෙනවා නිදාගත්තට පොඩ්ඩක් නිදාගත්තා වගේද උදේ පාන්දර අපි නැගිටලා පැය ගාන මේවා කරගන්න නැතුව යන්න ඕනේ කියලා. හැබැයි මම ඒක ගොඩක් අනිත් පැත්තට ඇඩ්වොකේට් කරන්න කැමති. නිින්ද කියන එක ප්‍රයොරිටි එකක් වෙන්න ඕනේ. දැන් අපි කන්න නැතුව ඉන්නේ නැහනේ කවුරු.
එකක් දෙකක් ස්කිප් වෙන්න පුළුවන්. නමුත් අපි කොහොම හරි බඩගින්න ඉන්නේ නැතුව කන ලෙවල් එකේ තියෙනවනේ. ඒ වගේ බොහොම මේ ප්‍රයිමරි අපේ ප්‍රයිමරි අවශ්‍යතාවයක් විදිහට නිින්ද කියන එකත් හැදෙන්න ඕනේ කියන එක තමයි මගේ මතය. හසල් කල්චර් එකේ ඉන්න කට්ටිය නම් ගොඩක් මේකට කැමති නැති වෙයි. බට් ඉතින් ඒකට අකමැති දේවල් තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න. ඉතින් අපි බලමු නේද. So අනිත් පොයින්ට් එක තමයි නිින්ද කියලා කියන්නේ පොඩ සයන්ස් පැත්තට આવොත් මම දන්න විදිහට අපි ගොඩක් හිතනවා මේක මේ හැමෝම හැමදාම කරන අපි හැම සතෙක්ම වගේ කරන බේසික් බයොලොජිකල් ප්‍රොසෙස් එකක් නෑ. හැබැයි අපේ සයන්ස් පැත්තෙන් ගොඩක් කම්ප්ලීට්ලි අන්ඩර්ස්ටුඩ් වෙලා නැති එකක්. ඒ කියන්නේ අපි 100% දන්නේ නැහැ මොකද්ද ඔකේ වෙන්නේ කියලා. ඔයාලා හරියට හොයලා බැලුවොත් අපි මේ සයන්ස් ලිටරේචර් වල ස්පෙෂලි ඩීප් ස්ලීප් සහ විශේෂයෙන්ම REM ස්ලීප් රැපිඩ් අයි මූව්මන්ට් අපි ඔය මතක හිටින විදිහේ හීන දකින ලෙවල් එක සම්පූර්ණයෙන් අපි දන්නේ නැහැ තාම. ඒක පාෂලි අන්ඩර්ස්ටුඩ්. සමහර දේවල් තාමත් ඩිබේටිං. ඒක නිසා මේ ඒකත් ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං මාතෘකාවක්. ඔව් මේ මොකද මේ මට මතක් වුණේ දෙයක්. දැන් මම මේ පහුගිය ටිකේ අතරම හැබිට් එකක් විදිහට මේ දැන් මාස දෙකක විතර ඉන්නවා. මගේ ස්ලීප් එක ට්‍රැක් කරන්න මේ පටන් ගත්තා. එතකොට මම ඒකේ රියලයිස් කරගත්ත දෙයක් තමයි මගේ මේ ස්ලීප් එකේ ඩීප් ස්ලීප් එක තියෙන්නේ සාමාන්‍යයෙන් 25-30% වගේ අතරේ. ඊට පස්සේ ඉතුරු දෙක මේ ඒ කියන්නේ අර මොකද්ද මේ REM ස්ලීප් එකයි මොකද්ද මැදේකට කියන්නේ මට ඒකේ වචනේ අමතකයි. මේ අන්න ඒ දෙක මේ ලයිට් ස්ලීප් නේ. ලයිට් ස්ලීප් අන්න රයිට්. මේ REM එකයි ලයිට් ස්ලීප් එකයි මේ සමානව බෙදිලා වගේ තියෙනවා. ඒකත් අර ඒක මොකක්ද කියන්නේ අර මේ ස්ටෙප්ස් වගේ තියෙන්නේ නිකන් මේ එකපාරම ස්ටෙප් බයි ස්ටෙප් මේ ගිහිල්ලා ඩීප් එකට යනවා, ඩීප් එකේ පොඩ්ඩක් ඉන්නවා, ආයෙ ලයිට් එකට එනවා, ආයෙ REM එකට එනවා, ආයෙ එහෙම යනවා. ඒක නිකන් සිග්සැග් වගේ මේ chart එක තියෙන්නේ. ඒක මේ මට මම තාම මේක ගැන මේ හරියට මේ රිසර්ච් කරලා බැලුවේ නෑ. හැබැයි මට මේ ටිකක් මේ හොරි එකක් තියෙනවා. ඒක නෝමල්ද නැත්නම් ඇබ්නෝමල්ද කියන එක. ඕකේ වුණා යාට පැය ගානෙන් මතකද පර්සන්ටේජ් එකක් නෙමෙයි. ඒ කියන්නේ පැය ගානක දෙන්න මට කම්පැරිසන් එකක් දෙන්න පුළුවන් ඒක. පැය ගාන ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. ඒක එහෙම ගත්තොත් එහෙම මේ all over the place. අනිත් එක මේ මොකද ඒක ඒ all over the place වෙන්නේ. හැබැයි ඒක මගේ හැබිට්ස් වල ප්‍රශ්න, ඩිසිප්ලින් වල ප්‍රශ්නයක් නිසා. අර නයිට් අවුල් කෙනෙක් කියලා එකෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ. හැබැයි අර ඇය ගාන ගත්තොත් එහෙම මගේ ඇවරේජ් එක තියෙන්නේ ඇත්තරම 4.5 hours වගේ හැමදාම. ඒක නිකන් දැන් මේ අර මොකක්ද කියන්නේ මේක පාගෙන ඕවරෝල් වගේ එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ ඉන් ඇවරේජ් මේ හැම දවසම වගේ මේ 4.5 hours වගේ තමයි මගේ මේ total sleep එක වැටෙන්නේ. dangerous but ඒක දැන් එහෙම වෙලා තියෙන්නේ. ඇත්තටම මේ දැන් අපි REM ස්ලීප් එක ගැන කතා කරපු හින්දා කියන්නේ සාමාන්‍යයෙන් මේ REM ස්ලීප් එක මං හිතන්නේ ස්ටේජ් 4කට බෙදලා තියෙන සාමාන්‍යයෙන් නෙවෙයි ස්ලීප් සයිකල් එක ඉස්සර මම සාමාන්‍ය දේවක දෙකට ගන්නවනේ REM ස්ලීප් non REM ස්ලීප් කියලා. මං හිතන්නේ non REM ස්ලීප් එක ස්කෑලි 3කට වගේ තියෙනවා මං හිතන්නේ. ලයිට් ස්ලීප්, ඊට පස්සේ බොඩි ටෙම්පරේචර් එක ඩ්‍රොප් වෙන එක, ඊට පස්සේ මේ ඩීප් ස්ලීප් එකට වැටෙන එක, ඊට පස්සේ තමයි REM එකට යන්නේ. ඊට පස්සේ ඒක මං හිතන්නේ ඒක සයිකල් එකක් විදියට කරකිනවා. අර ඔයා කිව්වා වගේ අර ඔයා මේ කිව්වේ 30-20% කියලා. ඒ වගේ මේ ඔයා REM එකට යනවා ආපහු අර ලයිට් එකට එනවා ආපහු REM එකට යනවා. ඒ වගේ මං හිතන්නේ සයිකල්ස් 3-4ක් වගේ සාමාන්‍ය අපි පැය 7ක් විතර නිදාගද්දි එහෙම වෙන තත්ත්වයක් තියෙන මං හිතන්නේ. මම දැකලා තියෙන විදිහට. ඒක හරි මල්ක මේ ඒක කරුවන්න අය ඇබ්නෝමල් නෙමෙයි. සයිකල් එක යන එක හරි. ඒක මත් හොයලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් කියන්නේ ලයිට් ගියා ඊට පස්සේ ඔගේ මෙහෙම ඔක ඉස්සර බෙදලා තිබ්බ ලයිට් ඩීප් REM කියලා දැන් අර තියෙනවා. ඩීප් ස්ලීප් එකයි ලයිට් ස්ලීප් එකයි අතරේ ලයිට් ඩීප් ලයිට් වගේ ලයිට් ඩීප් හරි මොකක් හරි එකක්. නමුත් ඒ සයිකල්ස් කීපයක් යනවා. ඒක නෝමල්. හැබැයි මේ ඕවරෝල් බැලුවොත් ජෙනරලි සාමාන්‍යයෙන් බලුවොත් ඒක ඩිපෙන්ඩන්ට් පර්සන් පුද්ගලයානුව ඩිපෙන්ඩ් වෙනවා. හැබැයි ජෙනරලි කියන්නේ අඩුම තරමේ 7 to 9 hours
ඒ රේන්ජ් එකේවත් තියෙන්න ඕනි කියලා ජෙනරලි එක්සෙප්ෂන්ස් නැතු on average. ඔව් සාමාන්‍යයෙන් මේ මොකද්ද ඒ කියන්නේ ඒජ් ගෲප් එක තියෙනවනේ. ඒ ඒජ් ගෲප් එකට මේ ඔය කියන්නේ මේ ඔප්ටිමම් ස්ලීප් ටයිම් එක වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ ඔක චිකාගෝ යුනිවර්සිටි එකේ හරි ඇමරිකන් ස්ලීප් ඇසෝසියේෂන් එහෙම ඇසෝසියේෂන් එකකින් මේ සාමාන්‍යයෙන් මේ අවුරුදු ප්‍රතිච්ච අලුත් ඉපදිච්ච පොඩි ළමයින් ඒගොල්ලොන්ට නම් කියන්නේ 12 to 16 hours කියන්නේ පැය 12ක් 16ක් අතර හරි 12 18 හරි ඔය අතර කාලයක් තමයි මේ නිදා ගන්න ඕනේ කියන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 20ට ඔය 18ට වැඩි අය වගේ අයට අනිවාර්යෙන් පැය 7 සහ පැය 9 අතර තමයි කියන්නේ. වැඩේ කියන්නේ ඔය දෙක ඔය අතරින් පිටපනින්නත් බෑ. කියන්නේ පැය 7ට වඩා අඩුවෙන් නිදාගත්තත් අවුල්, පැය 9ට වඩා නිදාගත්තම අවුල් වෙන්න පුළුවන්. මේ දැන් අපි ඔය හීන දකින්නේ කොයි පරාදද? රෙම් එකේද? ඒක හරියට දන්නේ නැහැ. ඔව් රෙම් එකේ හීන දකිනවා ඩීප් ස්ලීප් එකේ. එතන හොඳ පොයින්ට් එකක් තියෙනවා. මොකද මේ හොඳ ක්වෙස්චන් එකක් ඒක දුමියා. මොකද මේ ඩීප් ස්ලීප් එකේ මොකද සෑහෙන්න හොයලා තියෙනවා මේ හීන දකිනවා. හැබැයි ඩීප් ස්ලීප් එක දැනට තියෙන අන්ඩර්ස්ටෑන්ඩින් එක අනුව අපේ මේ මෙමරි ප්‍රොසෙස් එකනේ, ඒ කියන්නේ මෙමරි කමිට් වෙන එක, ඒ කියන්නේ අපිට ඉන්ටර්පර්සනල් එක්ස්පීරියන්ස් එක මෙමරි එකට යන ප්‍රොසෙස් එක හෝල්ට් වෙලා තියෙනවා. එතකොට ඔයා මොන හරි දැක්කොත් ඔයාට ඒක මතක හිටින්නේ නැහැ. එතකොට දැනට තියෙන තියරි එක තමයි මේ අපි නයිට් ටෙරර්ස් තියෙන්නේ. ඒ කියන්නේ අපි නැගිටිනවා දාඩි දාලා බය වෙලා, හැබැයි අපි දන්නේ නැහැ ඇයි කියලා. ඒක ගොඩක් වෙලාට වෙනවා කියන්නේ ඩීප් ස්ලීප් එකේදී. මොකද ඔයා මොකක් හරි දෙයක් දකිනවා, ඒක මතක නැහැ. හැබැයි ඔයාගේ ෆිසියොලොජිකල් රියැක්ෂන් එක එනවා, ඇඩ්‍රිනලින් මෙයා වෙලා දාඩිය දාලා. හැබැයි ඔයාට අර මෙමරි එකට කමිට් වෙලා නැති නිසා ඇහැරුණාම ඔයා බය වෙලා ඒ දන්නේ නැහැ ඇයි බය වුනේ කියලා. එතකොට අනිත් අපිට මතක හිටින හීන දකින්නේ REM ස්ලීප් එකේදී, රැපිඩ් අයි මූව්මන්ට්. ඒකේදී විවිඩ් ඩ්‍රීමින් කියන එක. ඒකෙදි මෙමරි එකට කමිට් වෙන පාර්ට් එක වැඩ කරනවා බ්‍රේන් එකේ. එතකොට දකින්න හීන තමයි අපිට මතක හිටින්නේ හොඳට නැගිටතර පස්සේ. අනික අපි දකින්න හීනෙන් 100% මතක හිටින්නේ නැහැ. ඔයවල එහෙම තියෙනවද? සාමාන්‍යයෙන් හීන දැක්කා වුණ නැගිටලා හිතද්දි යම් ප්‍රමාණයකට විතරයි මතක තියෙන්නේ. සමහර විට අර ඔයා කියන වගේ ඒ කියන්නේ නන් ඩීප් ස්ලීප් එකේ සමහරට දකින්න පටන් අරගෙන අපිට සමහරට මතක හිටින්නේ නැති REM එකට යන කොටස වෙන්නේ. ඒකේ අර හීන මතක තියනවා කියන මේක කතා කරනකොට අර يعني කතාවකුත් තියෙනවානේ. අපි හීන දැක්කට හැම වෙලාවෙම يعني අපි හීන මතක තිබ්බත් අර හීන පටන් ගත්තේ කොහොමද කියන එක අපිට මතක නැහැ කියන එක. ඒක ඉන්සෙප්ෂන් එකේ කියන කතාවනේ. ඉන්සෙප්ෂන් එකෙත් ඔක මෙන්ෂන් වෙනවානේ. ඔව්. හීන මතකයි. හැබැයි පටන් ගත්තේ කොහොමද කියන මතක නැහැ. ඒක අර නිකන් එක අතකට බැලුවොත් එහෙම අපි නිකන් හදිස්සිය හරි මේ හීනේ ඇතුළේදී පොඩි කොන්ෂන්ස් එකක් අපිට ආවොත් එහෙම මේ අපි මේ ඉන්න හීනකද නැද්ද කියලා මේ පොඩි අයිඩියා එකක් ගන්නත් හොඳ පොයින්ට් එකක්. ඔව් මම පොඩ්ඩක් හිතුවා මේ අපි සාමාන්‍යයෙන් දැන් හැමෝම ස්ලීප් සයිකල්ස් මොනවද මේ ස්ලීප් ස්ටේජස් කියන්නේ මොනවද, මේ ලෙවල්ස් මොනවද, මොකක්ද මේ කියලා හැමෝම හොයලා නැතුව ඇතිනේ. ඒතකොට මේක හැමෝටම තේරෙන විදිහට කරන්න ඕන නිසා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් කියලා හිතුවා. මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මම අර මේ ඉස්සල්ලාම ඕකේ අපේ ස්ටේජස් 3ක් තියෙනවා. ඒක තමයි ටිකක් ලේසි තේරුම් ගන්න. මම හින්දා ඒ විදිහට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න කියලා හිතුවා. අහගෙන ඉන්න කෙනෙකුට ටිකක් ලේසියෙන් තේරුම් ගන්න. බේසිකලි අපේ තියෙනවා අපි නින්දට යනකොට ලෙවල්ස් 3ක්. ඒ කියන්නේ හිතන්න අපි පූල් එකකට බහිනවා කියලා. එතකොට ඉස්සලාම හරිය එච්චර යට නැහැ. අපි ඩීප් එන්ඩ් එකට යනකොට ගොඩක් ගැඹුරුයි. ඒ වගේ පටන් ගන්න වෙලාවෙ ඉඳන් යන ලෙවල්ස් බේසිකලි කියන්නේ මේන් ප්‍රධාන ලෙවල්ස් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ලයිට් ස්ලීප් කියන්නේ. ඒ කියන්නේ ට්‍රාන්සිෂන් එක. ඔයා අවදියෙන් ඉඳලා නින්දට යන ඒ ට්‍රාන්සිෂන් එක. ඒකට කියනවා ට්වයිලයිට් ෆේස් කියලා. ඒ කියනවා නිකන් අර අඩ නින්ද කියලා කියන්නේ අපි. අවදි වෙලත් නැහැ, ෆුලි නින්දෙත් නැහැ. එතකොට ඒක ගොඩක් හොඳට අපි රිසර්ච් කරලා මේ විද්‍යාත්මකව අපි ගොඩක් ඒක ගැන දන්නවා. well understood. එතකොට අනිත් එක තමයි අනිත් මේන් එක තමයි ඩීප් ස්ලීප්. ඒ කියන්නේ ගැඹුරු නින්ද. ඒකෙදි තමයි ගොඩක් වෙලාවට මේ කියන්නේ ෆිසිකල් රිකවරි. ඒ කියන්නේ අපි කියන්නේ ඔයාලා මහන්සි වෙලා මොනාරි වගේ බොඩි එක රිකවර් වෙන්න රිකවර් වෙන එක ගොඩක් වෙන්නේ ඩීප් ස්ලීප් එකේදී කියලා කියන්නේ. ඒකෙදි තමයි මම අර කිව්ව විදිහට ඔයාගේ මේ මෙමරි එකට කමිට් වෙන ප්‍රොසෙස් එක. ඒ කියන්නේ ඔයා අත්දකින්න දෙයක් මතක හිටින ප්‍රොසෙස් එක එතනදී නැවතිලා තියෙන්නේ. මොකද මෙමරි කන්සොලිඩේෂන් කියන එක වෙන්නේ මොලේ ඒ වෙලාවට. ඒ කියන්නේ ඔයා මේ මතක තියාගත්ත දේවල් ලොන්ග් ටර්ම් මෙමරි කියන්නේ දිගු කාලීන මතකට යන්නේ ඒ වෙලාවට. ඒක අපි දැන් කම්පියුටර්ස් ගැන දන්න කෙනෙක් බැලුවොත් හිතන්න RAM එකේ තියෙන data ටික ඔයාගේ
hard එකට එහෙම නැත්නම් SSD එකට long term storage එකට transfer වෙන එක වෙනවා කියන්නේ ඔය මේ deep sleep එකේදී. එතකොට ඒක හින්දා වෙන්න පුළුවන් සමහර වෙලාවට ඒ process එක යන නිසා busy ඒ part එක නිසා අලුතෙන් memory commit වෙන්නේ නැහැ. එතකොට ඒ වෙලාවේදී මොන හරි experience එකක් හම්බුනොත් ඔයාලට ඒක මතකෙට යන්නේ නැති හේතුව ඒක වෙන්න පුළුවන්. එතකොට ඔකින් තමයි ඔය night terrors වගේ දේවල් වෙන්නේ මම කලින් කිව්ව විදිහට. ඒක සාමාන්‍යයෙන් හොඳට අපි සයන්ස් පැත්තෙන් බැලුවොත් moderately understood. ඒතර අනිත් එක තමයි REM sleep එක. ගොඩක්ම ඉන්ටරෙස්ටිං එක. ඒක ඉන්ටරෙස්ටිං වෙන්න හේතුව තමයි ඒක අපි බොහොම පොඩ්ඩයි අඳුරගෙන තියෙන එක. partially understood. still debated. ඒ කියන්නේ ගොඩක් ඒකේ වාද විවාද යන part එකක්. REM කියන්නේ rapid eye movement. rapid eye movement කියන්නේ පෑස් ඒ වෙලෙට ගොඩක් හෙල්ලෙනවා. එහෙට මෙහෙට යනවා. ඒ හේතුවවත් අපි 100% sure දන්නේ නැහැ තාම. ඒතර ඒකෙදි තමයි ගොඩක් වෙලාවට කියන්නේ මේවා ගොඩක් guesses. මේවා මේ අපි අර evidence based හරියටම ඔප්පු කරලා තියෙන දේවල් නෙමෙයි මම දන්න විදිහට මේ වගේ මොකක් හරි වැරදි තියෙනවා නම් ඔයාලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. emotional processing වෙන්නේ ඔය වෙලාවට කියලා කියනවා. ඒ කියන්නේ වාගේ subconscious එකේ තියෙන එක emotion වාගේ තියෙන එක හැඟීම් process වෙන ඒ වෙලාවට කියලා කියනවා. ඒක එක හේතුවක් විදිහට කියනවා. ඒ කියන්නේ theory එකක්. ඒක හේතුවක් වෙන්න පුළුවන් ඔයා හීන දකින්න කියලා. ඒ වගේම මතක හිටින හීන vivid dreaming වෙන්නේ REM sleep එකේදී. එතකොට තමයි ඔයාලට මතක හිටින හීන පේන්නේ. but REM කියන එක ටිකක් අර ඒ level එක ටිකක් අద్භූත level එකක් අත්‍තරම. මොකද අපි හරියටම 100% දන්නේ නැහැ මොකද්ද මොලේදී වෙන්නේ කියලා. මොකද රිසර්ච් වලදී කරපු ස්කෑන් වලින් පෙන්නලා තියෙනවා මොලේ ගොඩාක් ඇක්ටිව් ඒ වෙලාවට. කියනවා ඇහැරිලා ඉන්නවා වගේම ඇක්ටිව් REM එකේදී. හැබැයි ෆිසිකලි ඔයා නිින්දේ ඉන්නේ. එතකොට ඇයි මොලේ එහෙම වෙන්නේ මොකක්ද ඇතුලේ වෙන්නේ කියලා අපි හරියටම තාම දන්නේ නැහැ. දැන් ඔයා ඉස්සෙල්ලා කිව්වාගේ අර මෙමරි එක ගියන් හරියට නිකන් අර Windows එකේ අප්ඩේට් එකක් වදිනවා වගේනේ. ඉතින් අපි අප්ඩේට් එක දාලා රීස්ටාර්ට් කරාම අර පැටෙන්නේ මොකද අප්ඩේට් ඉන්ස්ටෝලින් ඒ වගේ කියන්නේ ෆිසිකල් අපේ කියන්නේ ටිෂුස් රිපෙයාර් වෙනවා. ඒ කියන්නේ මෙමරි එක ඔයා කිව්වා වගේ අර අපේ අර ඩබල් එක්ස් ඒවා తాවකාලික මතකින් නම් අර අනිත් තැනට මාරු කරනවා වගේ. ඒක නිකන් මට නම් හිතෙන්නේ ඒ වගේ කියන්නේ ඒ වෙලාවට රෙස්පොන්ඩ් කරන්නත් බෑනේ අපිට. ඒ කියන්නේ නිදාගත්තාම ඒ කියන්නේ බාහිරින් එන ස්ටිමියුලයි වලට අපි රෙස්පොන්ඩ් කිරීමේ හැකියාව සෑහෙන අඩුයිනේ. ඒ කියන්නේ මොකක් හරි ලොකු සද්දයක් ඇහුනොත් හරි කවුරු හරි තට්ටු කරොත් හරි ඇරෙන්න. නැත්තම් අපි මේ බාහිරින් එන උත්තේජන වලට රෙස්පොන්ඩ් කරන ගතිය අඩුයිනේ නේ. හරි නිකන් Windows අප්ඩේට් කරද්දිත් එහෙමනේ අපිට මොකුත් කරන්න බෑනේ. PC එක අප්ඩේට් එක වැඩිලා ආපහු වෙනවා නම් මට නම් හිතුනේ ඒ වගේ කියලා. අර ඔයා ඉස්සලා විස්තර කරද්දි. දැන් අර REM sleep එක ගැන විස්තරේ මේ අහද්දී මට නිකන් හිතුනේ එතකොට අපිට ඒක මේ අපිට තව විදිහකට මේ කියන්නේ ඒක restless sleep එකක් විදිහට define කරන්න පුළුවන්ද? ඒක කියන්නේ මේ REM sleep එක restlessද ඇත්තටම එතකොට? ඒ කියන්නේ අපි දැන් හිතමුකෝ දැන් ආපහුවර මම කලින් කියපු කතාව අරගෙන මේවා කරොත් එහෙම මේ දැන් මං කිව්වේ මගේ REM sleep එක සාපේක්ෂව වැඩි කියලා. අර නිකන් ට්‍රැක් කරපු එකේ මේ ඒකෙදි එතකොට ඒක මේ unhealthy level එකක්ද? එහෙම නැත්නම් REM sleep එකේ unhealthy level එකක් තියෙනවාද? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සම්පූර්ණ sleep cycle එකේ REM sleep එක කොච්චර duration එකක් තියෙනවද කියන එක මත ඒකේ healthy or unhealthy level එකක් තියෙන්න පුළුවන්ද? එහෙම පොඩ්ඩක් නිකන් පොඩි ප්‍රශ්නයක් ආවා. මම හොයලා තියෙන විදිහට වුණා REM sleep එකේදී අර rejuvenation ඒ කියන්නේ අපි අර recovery එකක් වෙන්නේ නැහැ. මම කියන එක වැරදි නම් කවුරු හරි පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ මට ඒක හරියටම ෂුවර් නෑ. මොකද මේ මම ඇත්තටම ස්ලීප් එක ට්‍රැක් කරනවා දිනපතා. එතකොට සාමාන්‍යයෙන් අපේ ස්කෝර් එක වැඩි වෙන්නේ ඩීප් ස්ලීප් එක වැඩි නම්. හැබැයි REM ස්ලීප් එකක් තියෙන්න ඕනේ. මොකද ඩීප් ස්ලීප් එකේදී තමයි අපි දැනට හොයලා තියෙන විදිහට recovery rejuvenation process එකක් වෙන්නේ. REM එකක් ඕනේ. මට හරියටම මතක නෑ REM එකෙන් තියෙන අපිට මේ benefit එක මොකක්ද කියලා. හැබැයි ඔයා කිව්ව point එක වෙන්න පුළුවන්. මොකද brain activity එක මේ මම දන්න විදිහට අපි අවදිලා ඉන්න වෙලාවට සමානම brain activity එකක් තියෙනවා MRI වලදී මේ රිසර්ච් වලින් හොයලා තියෙන විදිහට. එතකොට අපි නියුරොලොජිකල් ඇස්පෙක්ට් එකකින් ගත්තොත් ඒක රෙස්ලස් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ නියුරල් ඇක්ටිවිටි හොඳටම වැඩි මොලේ ඒ වෙලාවේ. හැබැයි අපි ෆිසිකලි බලුවොත් ස්ටිල් ඔයා නිින්ද තමයි ඉන්නේ. ඒක පොඩ්ඩක් හොයන්න ඕනේ. ඒක හොඳ ප්‍රශ්නයක්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අර එකෙක් වයස් සීමාවන් වලට මේ ගැළපෙන අර රෙකමන්ඩ් කරලා තියෙන
නිදා ගන්න ඕන ටයිම් තියෙනනේ. මං හිතන්නේ මේක රෙකමන්ඩ් කරලා තියෙන්නේ American Academy of Sleep Medicine කියන ඉන්ස්ටිටියුට් එකකින්. ඒක කියන විදිහට මේ ඉන්ෆන්ට්ස්ලා, ඒ කියන්නේ ඉපදිලා මාස 4 ඉඳන් මාස 12 අතර අයට ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ පැය 24ක් ඇතුළත පැය 12 සහ 16 අතර එක කියලා තියෙනවා ඉන්ක්ලූඩින් නැප්ස් කියලා. ඒ කියන්නේ දවල්ට පොඩ නිදා ගන්න, ඒ කියන්නේ සම්පූර්ණ නිදා ගන්න වෙලාව කොහොම හරි පැය 24ක් ඇතුළත ඒගොල්ලෝ ඒ දවස් ඇතුළත පැය 12යි 16යි අතර. ඊට පස්සේ අවුරුදු 1 සිට 2 අතර අයට 11 සහ 14. ඒ කියන්නේ per 24 hours කියලා කියන්නේ යාලා. ඊට අමතරව age between 3 to 5 years 10 to 13 hours. ඊළඟට 6 to 12 අයට යාලා කියනවා 9 to 12 hours කියලා. teenagers ලා, ඒ කියන්නේ 13 to 18 years age group එකකට 8 to 10 hours. adults ලා, ඒ කියන්නේ 18 උඩ අයට පැය 7ක් හෝ ඊට වැඩි. ඒ කියන්නේ පැය 9ට නොවැඩි පැය 7 සහ පැය 9 අතර තමයි යාලා රෙකමන්ඩ් කරන්නේ. ඊට අමතරව යාලා නෝට් එකක් දාලා තිනවා these are general recommendation, there is individual variability in sleep need කියලා. ඒ කියන්නේ ඉස්සලා කිව්වා වගේ අර යම් සුළු ප්‍රමාණයක් ඉන්න පුළුවන් මේ අතරට අහු වෙන්නේ නැතුව, ඒ කියන්නේ රිකවර් වෙන්න පුළුවන් අය. දැන් උතර කියද්දි දැන් ඔය අපි 6 to 12 age කියද්දි දැන් එතන තියෙන්නේ දැන් 9 to 12 කියලා දිනවනේ. සාමාන්‍යයෙන් ඔය age ඔය කියන්නේ ඔය 12 to 18 අතර තමයි නින්ද අඩුවෙන්ම හම්බෙන්නේ. ඒ එක්සෑම් කීයක් තියෙනවද? ශිෂ්‍යත්වය අහු වෙනවා, ඊට පස්සේ O level තියෙනවා, ඊට පස්සේ A level තියෙනවා. දැන් ඔය වයස අය කරන්නේ, ඒ කියන්නේ ඔය පාඩම් කරන්නේ සාමාන්‍ය ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ 6ට 4ට බලන් ඉන්න සමහරු කියන්නේ මම 2 වෙනකම් පාඩම් කරා, මම 3 වෙනකම් පාඩම් කරා කියලා. ඊට පස්සේ උදේට ඇවිල්ලා ඉස්කෝලේ ඇවිල්ලා නිදි දවසම. ඒ කියන්නේ යාළුවට ඇත්තට මේකෙන් බෙනිෆිට් එකක් එන්නේ නැහැ. යාළුවා අර කියන්නේ අර ටයිම් එක ඇද්දට මොකද මේ අපිට හොඳ රෙස්ට් එකක් තියෙන්න ඕනේ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ sufficient sleep time එක. මොකද අපි කලින්ද ඇත්තට මොකෙන් වෙන්නේ අර රිකවර් වීමක් නෙවෙන්නේ හරියටම බැලුවොත් නැද්ද? ෆිසිකලි සහ මෙන්ටලි. ඔව් ඒක හරි. දැන් අර මේ මට තව දෙයක් මේ එකතු කරන්න කියලා හිතුණා. ඒක හැබැයි අර මේ දැන් කනිෂ්ක කිව්වනේ ඩීප් ස්ලීප් එකේදීත් අපිට මේ ඩ්‍රීම්ස් පේනවා කියලා සමහර අවස්ථාවලදී පේන්න පුළුවන් කියන එක. මට එතකොට මේ පොඩි ඩවුට් එකක් ආවා. කෝම එකක් කියන්නේ මොකක්ද කියන. කෝම එකක් කියන්නේ ඩීප් ස්ලීප් එකක්ද කියන මේ එක ආවේ. මම ඊට පස්සේ දැන් එහෙම මේ ඒක ආගමම මම කන්වර්සේෂන් එක යන අතරේ මේ පොඩි සර්ච් එකක් දාලා බැලුවා. ඩීප් ස්ලීප් එකට සිමිලර් දෙයක් වුණාට ඒක ස්ලීප් ස්ටේට් එකක් නෙවෙයි කියලා තමයි කියන්නේ. අර ඒක දෙකනේ. කෝම එකක් කියන්නේ අතරම නිකන් මෙඩිකල් කන්ඩිෂන් එකක් විදිහට නෙන්නේ. නැචරලි එන මේ ස්ලීප් එකක් නෙවෙයිනේ. හැබැයි ඒක මේ ඩීප් ස්ලීප් එකට සමානයි කියලා කියනවා. මට හැබැයි අර පොඩ්ඩක් ඒක ගැන මේ හිතුනේ. දැන් කෝම එකේදීත් අර අපි සමහර මේ කෝම එකකට වැටිච්ච කට්ටිය පස්සේ කියලා තියෙන දේවල් මේ බලද්දී අපි දැකලා තියෙනවා නේද? ඒගොල්ලෝ ඒකෙදිත් මේ කෝම එකේදී ඩ්‍රීම්ස් ඒගොල්ලන්ට පෙනිලා තියෙනවා කියන එක, හීන දැකලා තියෙනවා කියන එක. ඒක නිසා තමයි පොඩ්ඩක් එක හිතුනේ. මේ ඔයාලට ඒ ගැන මොනවා හරි නිකන් හොයපු දෙයක් හොයද්දි මොනවා හරි හම්බ වුණාද? මොනවා හරි මේ දෙයක් තියනවද? ඒක හොඳ පොයින්ට් එකක් අය. මොකද මේ ඒක ඇත්තම කියනවා නම් අපි වෙනම එපිසෝඩ් එකක් කරන්න පුළුවන් නම් හොඳයි කෝම එක ගැන. ඒක මාත් ගොඩක් දේවල් අහලා තියෙනවා. අර වාකියෝ වගේ මේ ස්පෙෂලි අර මේ එවලේ යාලා අවදි නැති වුණාට පස්සේ අවදි වුණාට පස්සේ සමහර ඔය නියර් ඩෙත් එක්ස්පීරියන්සස් වගේ අනිත් එක මේ වටේ ඉන්න අය කරපු කියපු දේවල් එයාලට දැනුණා කියලා වගේ සහ මම සමහර දේවල් අහලා තියෙනවා ස්පෙෂලි ඒකටම ඇජේසන්ට් තව දෙයක් තියෙනවා ඔය මේ ජෙනරල් ඇනස්තීසියා ගැන. ඇත්තම කියනවා මේ අහලා තියෙන සමහර මේක අහන කෙනෙක් හිතන්න පුළුවන් මේක බොරුවක් කියලා. හැබැයි තාම 100% අපි සයන්ස් වල මෙඩිකල් සයන්ස් වල අපි දන්නේ කොහොමද ජෙනරල් ඇනස්තීසියා වැඩ කරන්නේ කියලා. අපි දුන්නට කියන්නේ සම්පූර්ණ ඔය සර්ජරි එකකදී සිහි නැති කරන්න දෙන බෙහෙත හරියටම කොහොමද වැඩ කරන්නේ, ඒක ප්‍රොසෙස් වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ 100%. අපි දන්න එකම දේ තමයි මේ විදිහට කම්බිනේෂන් එක දුන්නම අපි ඩවුන් වෙනවා, සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ වැඩ කරන එක නවතිනවා නෙමෙයි, අපිට අර දැනෙන දේවල් අවදියෙන් ඉන්න මේක නැති වෙනවා. හැබැයි ඒක කොහොමද මෙහෙම වෙලා මෙහෙම තමයි වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. ඒක තාම. එතකොට
ඒකෙදිත් සමහර අය මේ ඇනස්තීසියා අවයානස් එක වගේ එක නම් වෙනම හොරර් ස්ටෝරි එකක් දේවල් තියෙනවා මේ ඇත්ත දේවල් කවුරු හරි ඕන නම් සර්ච් කරලා බලන්න මේ ඒකෙත් සමහර දේවල් තියෙනවා මොකද මේ මම අහලා තියෙනවා සමහර වෙලාවට අපි නිදාගත්තම කොච්චර උනත් අපිට මේ පොඩි අයිඩියා එකක් තියෙනවානේ කොච්චර ටයිම් එකක් ගියාද කියලා. ඒ කියන්නේ හරි අපි මගදී හැරුණොත් අපිට දැනෙනවා පොඩ්ඩක් අපි වැඩි නිදාගත්තේ නෑ වගේ අපි පැය 10ක් විතර නිදාගත්තොත් දැනෙනවා ඒ කාලේ නේද අපි අවදි නැති වුණාට. හැබැයි මං අහලා තියෙනවා සමහරලාට ලොකු සර්ජරි වලට එහෙම ගියපු අය ඇනස්තීසියා ජෙනරල් ඇනස්තීසියා දුන්නාම එයාලට අර ටයිම් පාස් වෙන එක දැනෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙහෙම නිකන් ස්පියාගත්ත අනිත් පැත්තට හැරුණා වගේ අර ටයිම් එක දැනෙන්නේ නැහැ කියලා. ටයිම් ජම්ප් එකක් වගේ. ඒකත් හොඳ ඉන්ටරෙස්ටිං මාතෘකාවක්. ඒ සම්බන්ධ තියෙනවා මට එක්ස්පීරියන්ස් එකක් හොඳ. මේ අවුරුදු 20කට විතර කලින් එච්චයක් ඔය වගේ පොඩි කාලෙදී සර්ජරියක් කරා මේක අන්ඩර් ජෙනරල් ඇනස්තීසියා කරේ මේ කොහොම හරි මට ලොකුවට මතක නෑ දැන් මේක දැන් ලොකු කාලයකට කලින් වෙච්ච දෙයක් නේ. කොහොම හරි යම් තියෙනවා කොහොම හරි මට මතක විදිහට දැන් අපි ටේබල් එකට දානවා ටේබල් එකට දාලා ප්‍රෙස් කරලා අර නෙබියුලයිස් එක වගේ කර මූණට තියලා මේවා කරන්නේ. ඒ ටික මතකයි. ඊට පස්සේ මම මතකයි ડોක්ටර් ඇවිල්ලා ඇහුවා මොනවද ප්‍රශ්න වගේ. මං හිතන්නේ එයා බලනවා මේ ප්‍රශ්න අහන්නේ අර අපි රෙස්පොන්ඩ් කරනවද කියලා කොහොමද කියලා. කොහොම හරි ඒ ටික විතරයි මතක. හැබැයි ඊළඟ පාර නැගිටිද්දි කොහොම හරි මේ 100ද්දි අතර ඉඳන් තමයි කන්ටිනියු වෙන්නේ. ඒ කියන්නේ මම දැන් අන්තිමේට මට ඒ කියන්නේ 100 නැතිද්දි දන්නවනේ මම මේ ටේබ් මේ තියටර් එකේ ඉන්නේ කියලා. ඒතකොට මට 100ද්දි ඒක කන්ටිනියු වෙන්නේ එතන ඉඳන්. ඒ කියන්නේ ඒ අතර වෙච්ච දේ දන්නේ නැහැ. සමහරට ඉන්න දැක්ක මට එහෙම ගානක් නැහැ. මට කොහොම හරි මතක ඊළඟට 100ද්දි මතක මේ ඉන්න තැන ගැන. ඒ කියන්නේ මම මෙතන දැන් ඒ කියන්නේ 100ද්දි අපිට වටපිට පේන්න ඇහෙන අර ෆිල්ම් වල පේන්න අර එකෝ වෙලා සද්ද ඇහෙන්නේ. ඉතින් අර ෆිල්ම් වල එහෙම මොකක් හරි එක්ස්ප්ලෝෂන් එකක් වුණාම අර අමුතු විදියට අර ඒගොල්ලෝ අර ඉෆෙක්ට් දාලා අර පෙන්නන්නේ ඔඩියෝ එක නිකන් ඩිස්ටෝට් වෙලා වගේ. අන්න ඒ වගේ නිකන් පොඩි තිබ්බ මතකයක්. ඊට අමතරව පේන විෂුවල්ස් කියන්නේ නිකන් බොද වෙලා වගේ පේන්නේ නිකන් ඒකත් පේන එකක් කියලා ඩිස්ටෝට් වෙලා පේන්නේ. ඒකට ටිකක් මම හිතන්නේ මම දැන් ඉන්නේ ටේබල් එකේ. දැන් ඊට පස්සේ අර මූව් වෙනවා කියද්දි මට හිතෙන්නේ දැන් මම ටේබල් එකේ ඉඳන් ගෙනියනවා අතෙන් ට්‍රොලි එකේ දාලා ඩේවියාලා ඇත්තටම බලද්දි මං ඉඳලා තියෙන්නේ මෝඩ් එකේ. ඒ කියන්නේ මට හරියට කොන්ෂස් ඒ කියන්නේ 100ද්දි පස්සේ තමයි ඒ කියන්නේ මම හරියටම දන්නේ අර මං කිව්වේ බ්ලර්ඩ් විෂන් එක තිබ්බා කියලා. ඒ කියන්නේ ඒ වෙලාව කොච්චර වෙලාද තිබ්බද කියලා මට කිසිම ගානක් නැහැ. ඊළඟ පාර බලද්දි මට මතකයි මම මේක හිටියේ මෝඩ් එකේ. ඒ කියන්නේ වල එක ක්ෂණයක් වගේ අතනින් ඩවුන් වුණා ඊට පස්සේ අනිත් පැත්ත නැස්සරිය වුණා. නෑ එහෙමත් නෑ නිකන් අර මේක පොඩි කාලුනේ. ඒ කියන්නේ එතකොට නිකන් අර ඒ කියන්නේ මගේ මතක ඒ කියන්නේ අර ඇනස්තීසියා වල ඒ කියන්නේ සිය නැති කරද්දී අපි යන්නේ අපි ටේබල් එකේ ඉන්නවා කියලානේ සර්ජරි එකට යන්නේ ටේබල් එකේ ඉන්නවා කියලා. හැබැයි සිහිය එවිල්ලා කන්ටිනියු වෙද්දි හිතන්නේ මම ඉන්නේ අතන ඒ කියන්නේ දැන් තාම ටේබල් එකේ ඉන්නේ කියලා අර හරි නිකන් අර එතන පෝස් කරලා ආපහු ප්ලේ කරා වගේ තමයි. ඒ වෙදි තිබ්බනේ දැන් අවයානස් එක මං ඉන්නේ මෙතන තියටර් එකේ මෙහෙමයි කියලා. ඊට පස්සේ දැන් මම සර්ජරි කියලා ඉවරුනම දැන් ඒ වෙලාවේ හිතන්න මම මොන දෙයක් හිතියා කියලා. හොඳට මතකයි. මොකද ඕක ඒක අපි පොඩිනේ ඕක සෙනසුරාදා දවසක තිබ්බේ. ඕක ඇවිල්ලා ඔය සූරපප්ප යන වෙලාවනේ දැන් මට තිබ්බලා කොම අප්සෙට් වලට එදා තියෙන සූරපප්ප එපිසෝඩ් එක මිස් වෙන එක. මට මතක හරියට 100ද්දිත් අර අතනින් තමයි පටන් ගත්තේ. හරි දැන් පහද දන්නේ නැහැ. දැන් අර එපිසෝඩ් එක යනවත් දන්නේ නැහැ. හරි නිකන් අර පෝස් කරලා තිබිලා ප්ලේ කරා වගේ තමයි. ඕකම මන් දන්න තව කෙනෙක් මම ඔය වගේම කතාවක් කියන තියෙනවා. එයත් අර ඔහොම සර්ජරි එකකට ගිහිල්ලා ඒ කියන්නේ 100 නැති කරන්න කලින් තිබ්බ තැන ඉඳන්ලු එයාටත් මේ 100ද්දි අර හිතෙන්න ගත්තා. ඒ කියන්නේ මනස වැඩ කරන්න අරන් තින්නේ. නිකන් ඒක නිකන් සමහරට එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මං අහලා තියෙනවා සමහරු කියනවා එයාගේ සර්ජරි එක කරන උඩින් දැකපු ඒවා කියනවා. එහෙම එක කතා තියෙනවා. ඒ කියන්නේ පර්සනල් එක්ස්පීරියන්ස් එක වෙනස් වෙන්න පුළුවන්. 10 දෙනෙක් ගත්තොත් සමහරට 10 විදිහකට ඒක බලපාන්න පුළුවන්. සමහරට ඒක වෙන්නේ නැතිත් මේ ඔය රිසර්ච් කරද්දී කරන්න එහෙම සෑහෙන අමාරු. මොකද මේ ඒ කියන්නේ දැන් රිසර්ච් එකට ගිහිල්ලා බෑනේ මේ 100 නැති වෙන කෙනාගේ ඔළුව බලලා කියන්න මේ මෙයා තියෙන්නේ මේ සිතිවිලි කියලා. ගොඩක් වෙලාවට ඔය වගේ අර ඇනික්ඩෝටල් එවිඩන්ස් එක තමයි මම හිතන්නේ මේ ඔය රිසර්ච් කරන්න වෙන්නේ. එතකොට තමයි ඔය ගැටලුව තියෙන්නේ. හරියටම කොහොමද වෙරිෆයි කරන්න පුළුවන්ද ඒක බැයිද කියලා. ඒක හොඳ පොයින්ට් එක. මොකද ඔය ගොඩක් ඒ කියන්නේ නින්ද ඇරුණම නින්ද නම් අපිට රිසර්ච් කරන්න පුළුවන්. මම දන්න විදිහටයි දන්නේ මම. ඒ කියන්නේ මම හිතන්නේ ඒකේ මොකක් හරි අපේ සයන්ස් පැත්තේ ලිමිටේෂන් එකක් ඇති. කවුරු හරි දන්නවනම් පොඩ්ඩක් ඒක දාන්න. කොහොමද අර මාල්ක කිව්ව පොයින්ට් එක ඔය ගොඩක් නියර් ඩෙත් එක්ස්පීරියන්සස් ඔය ජෙනරල් ඇනස්තීසියා සම්බන්ධ දේවල් අර රිසර්ච් කරන්න අමාරු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔබ්වියස් එතිකල් දේවල් අපි කවවත් ජෙනරල් ඇනස්තීසියා වලට දාලා රිසර්ච් කරන්න බෑනේ. මොකද ඒක ඇවිල්ලා
කොච්චර නිරෝගී කෙනෙක් වුණත් අර ලයිෆ් ත්‍රෙටනින් ප්‍රොසීඩියර් එකක් මොකද සයින් කරන්න ඕනේ. එතකොට ඒක එක හේතුවක් වෙන්න පුළුවන්. ඔය ගොඩක් රිසර්ච් අඩු එහෙම ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් අහලා තියෙනවා. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා අපිට අර ethical concerns නිසා රිසර්ච් කරන්න බැරි. සමහර ඩයටින් මම කියන්නේ නෝමල් ඩයට්ස් නෙමෙයි. කියන්නේ ජීවිත කාලෙ මෙන්න මේ වගේ ඩයට් එකක් කරන කෙනෙක් අවුරුදු කොච්චර ජීවත් වෙනවද ඒ වගේ දේවල් කරන්න බැරි ලිමිටේෂන්ස් නම් තියෙනවා තමයි මාත් අහලා තියෙනවා. අර මේ මාල්කගේ එක්ස්පීරියන්ස් එක කිව්වා මට මගේ පොඩි එක්ස්පීරියන්ස් එකක් මතක් වුණා. මේක ටිකක් විතර ඩීප් තන කතාවක්. හැබැයි මේ අවුරුදු කීපයකට අවුරුදු ගණනකට කලින් මට මතකයි මට ඩෙන්ගු හැදිලා තිබුණා. සෑහෙන්ට අමාරු වුණා. මම හොස්පිටල් එකේ හිටියේ දවස් මම හිතන්නේ 5ක් වගේ. ඔය ඉන්නකොට වෙච්ච දෙයක් තමයි මට හෙවි ඇන්ටිබයොටික් කෝස් එකක් දීලා තිබුණා. ඒක මම පස්සේ ඔයාලා බැලුවා. මොකද ඩෙන්ගු වලට ඇන්ටිබයොටික් දෙන්නේ නැහැ කියලා. ඒ මොකද ඒක ප්‍රිකෝෂන් එකක් විදියට. මොකද ඒ බෝඩේ ගොඩක් වෙන ඉන්ෆෙක්ෂන් තියෙනවා ඉඳලා තියෙනවා. ඒක සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් එකක් හැදෙයි කියන ප්‍රිකෝෂන් එකට තමයි හෙවි ඩෝස් එකක්. මම හිතන්නේ ඒකින්ද වෙන්නේ නැති. මට තිබ්බ ඇන්සයිටි එකට දන්නෙත් නැහැ. වරවට ඉඳ ගියේ නැහැ බේසිකලි. දවස් 4ක් වගේ දවස් 3ක් හරි 4ක් හරි මට එක දිගටම fully wide awake දිගටම. ඊට පස්සේ මට මතකයි 4 වෙනි දවස් වගේ වෙද්දී fully exhausted. එක moment එකක් තිබුණා මට නිකන් පොඩි විනාඩි ගානකට වගේ නිින්ද ගියා. හැබැයි ඇහැරෙනකොට මම full out කියන්නේ හිතන්න මේ නිකන් හිතන්න දැන් අපි මැෂින් එකක් නම් අපේ සාමාන්‍ය RAM එක තියෙනවානේ. ඒතර ඔයාගේ OS එක ලෝඩ් වෙලා තියෙනවා. ඔයා කවුද කියලා දන්නා මම නිකන් මේ නිකන් එක්සැම්පල් එකක් කියන්නේ. ඒක තේරුම් ගන්න ලේසි සිටුේෂන් එක මම වෙච්ච දේ. හිතන්න අපේ OS එක තියෙනවා, අපේ රන් වෙලා ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඒතර අපි දන්නවා මොකද වෙන්නේ කියලා. හිතන්න ඔයාගේ RAM එක කෙලින්ම කම්ප්ලීට්ලි ඉරේස් වුණා කියලා. කියන්නේ empty. මොකුත් නැහැ. ඒ වගේ දෙයක් මට උනේ. ඒ කියන්නේ මම දැන් දන්නේ මොකක්ද මේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් නිකන් මෙහෙම නැගිටලා බලමු. තවත් බෙඩ්ස් තියෙනවා. ඒතකොට මට පළවෙනි දේ තමයි හිතුණා මං වගේම තවත් කට්ටිය ඉන්නවා වටේට. ඒතර මේ මොකද්ද මේ කොහෙද මම කවුද මොකුත් නැති වුණා. ඒ බ්ලැන්ක් වුණා කම්ප්ලීට්ලි විනාඩියක් දෙකක් වගේ. එතකොට තමයි ටික හරි මම දැන් හොස්පිටල් එකේ ආවම මෙයා මෙහෙම ඒ කියන්නේ fully බ්ලැන්ක් වුණා විනාඩි ගානකට. ඒවට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ ස්ලීප් ඩිප්‍රෙවේෂන් එකේ සයිඩ් ඉෆෙක්ට් එකක් වෙන්නේ නැති සහ වෙන මොන හරි ඒ ඩෙන්ගු වල තිබුණ මොන හරි සිස්ටම් එක්සෝස්ට් වෙච්ච දෙක ප්‍රතිඵලයක් දන්නේ නැහැ. කොහොම හරි ඒ එක්ස්පීරියන්ස් එක මතක් වුණා. මල්ක කතාව මට කියද්දි වයිල්ඩ් එක්ස්පීරියන්ස් එකක්. ඒක තව අපිට පස්සේ වෙලාවක කතා කරන්න පුළුවන්. ඒක මට තව හිතිච්ච දේවල් කීපයක් තියෙනවා. නමුත් ඒක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකකුත් මේ එකතු කරන්න මේ තියෙනවා ඇත්තටම. මටත් ඒ ගොඩක් ඊට ළඟින් යන මේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ස්ලීප් ඩිප්‍රෙෂන් එකක්. ඒක ඇත්තටම මේ මම දැන් කනිෂ්ඨ කෙනන් මේ අර අයිඩියා එකක් තියෙනවානේ මේ මොකක් හින්දා ඒක වෙන්නේ නැද්ද කියන එක. මට තාම හිතා ගන්න බෑ ඒක උනේ ඇයි කියන එක. මම ලෝංගස්ට්ම ස්ලීප් ඩිප්‍රයිව් වෙලා ඉඳලා තියෙන්නේ දවස් 6ක්. ඒක ඇයි කියන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි ඒ දවස් 6 කියන්නේ ඒක හරිම බෲටල්. ඒ දවස් 6. ඒක මම හිතන්නේ මේ සමහර විට අර ඒ කාලේ මේ අපේ ෆැමිලි එකේ කෙනෙක් හොස්පිටලයිස් වෙලා හිටියේ. ඒතර ඒ කාලේ මේ රෙස්පොන්සිබිලිටි එකක් තිබ්බා. උදේට යන්න ඕනේ, හවසට යන්න ඕනේ, ගොඩක් දේවල් හදන්න ඕනේ. ගොඩක් වැඩ කරන්න තිබ්බා මට තනියම. එතකොට ඒ එක්ස්පීරියන්ස් එකයි ස්ට්‍රෙස් එකයි මොන හරි දේවල් හින්දා වෙන්න ඇති. හැබැයි දවස් 6ක් යනකම් දැන් මේ මොනවත් එහෙම මේ මට ඩ්‍රග්ස්වත් මොනවත් කිසිම දෙයක් මේ අරගෙන නෙමෙයි. මොනවද බෙහෙත්වත් කිසිම දෙයක් මේ දෙකට ගන්නෙ නැහැ. හැබැයි මම නිදා ගන්න try කරනවා. නිින්ද යන්නේ නැහැ. මේ හරිම රෙස්ට්ලස්. දැන් ඕක දවසක් දෙකක් තුනක් දවසක් දෙකක් වගේ යනකොට ඕකේ. තුන්වෙනි දවසත් ඕකේ කියමුකෝ අමාරුවෙන් යනවා. හතරවෙනි දවස වගේ වෙනකොට තනිකරම hallucinations එන්න ගත්තා. හරිද? මට දැන් පේනවා එක මේ පේනවා දැන් මේ බිත්ති එක යනවා පේනවා. එකපාරම කාමරේ දොරෙන් එහා පැත්තේ කවුරු ඇවිදිනවා පේනවා. හැබැයි හොඳම දේ මම දැන් එතනදී මේ එක ටිකක් අවබෝධයෙන් වගේ මේ තමයි තිබ්බේ. මම දන්නවා දැන් මම hallucinate කරනවා කියන එක. මේ මට පේන්නේ මේ රියැලිටි එකක් නෙමෙයි කියන එක දන්නවා. එතැයි මට එක නවත්ත ගන්නත් බෑ. මුකුත් කරන්න බෑ. මොකද්ද එක්ක පාරම රේඩියෝ එක වගේ ඇහෙනවා. රේඩියෝ එකේ මොනවා හරි කතා කරනවා වගේ ඇහෙනවා. සින්දු යනවා වගේ ඇහෙනවා. මේ හොඳම දේ කියන්නේ අර රෙස්ට්ලස් මේ නිසා සමහර ලාවට මේ යනවා බාත් รู ම් එකට ගිහිල්ලා
ටිකක් මේ නාල බලන එතකොටවත් මේක හරියයිද කියලා බලන්න. එහෙම නානකොට දැන් අපේ තියෙනවා ඒ බාත්රූම් මේ දොර ග්ලාස් එකකුත් තියෙන එකක් ටින්ටඩ් ග්ලාස් එකක් තියෙන එකක්. ඒකේ මට පේනවා අන්තිම දවස් දෙකේදීම වගේ මම දැක්කා ග්ලාස් එකෙන් එහා පැත්තේ මට පේනවා නිකන් ග්‍රාස් ලෑන්ඩ් එකක් වගේ නිකන් ටෝල් ග්‍රාස් තියෙන නිකන් මේ උල්ලඟට වැනෙනවා වගේ පේනවා. මම ඉතින් කල්පනා අම්මට ඉතින් මේක නිකන් මෙච්චර මේ දවස් 5ක් 6ක් ගියගෙන ඇත්තටම ඇබ්නෝමල්නේ. නිකන් මේ ඇත්තටම නිකන් මෙච්චර කල් දන්නේ නැති ස්ටේට් එකකටවත් ගිහිල්ලාද නිකන් දොර ඇරියාම නානියාවක් තියෙයිද එහෙම තත්ත්වයකට තිබ්බා. ඇත්තටම මම ඉතලා දොර ඇරියාම වෙන මොකක් කරන ඕකට එහෙම හොප් ලියන්න තමයි දොර අරින්නේ. ඊට පස්සේ කොහමද දොර ඇරියාම නෑ ආයි මේක නෑ. ඊට පස්සේ ඊළඟ පාරත් එහෙම පේනවා. දැන් ඇත්තටම දැන් මට පේන්නේ දැන් අර ෂැඩෝ එක වගේ පේනවා මේ පැත්තෙන් මේ ග්‍රාස් එකට මේ හුලඟට වැහෙනවා. ඔළුවට මෙන්න නානියා වගේ එක්ස්පීරියන්ස් එකක් දැන් එයි. මොකද දැන් ඉන්නේ අර නෝමල් අවස්ථාවක ඉන්නේ. මම අදටත් දන්නේ ඇයි එහෙම තැනකට මම ගියගෙන හැබැයි දවස් 6ක් කියන්නේ හරිම බෲටල්. එතකොට මේ තව එකක් මේ තිබ්බ දැන් ඔයිට කලින් ගොඩාක් කාලයකට කලින් මම රණේ සෝරි ඔයා මේ කතාව ඉවර කරන්න කලින් මම පොඩ්ඩක් ක්ලැරිෆයි කරගන්න පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඒ දවස් 6 ඔයා ඒ කියන්නේ නිදිමතයි ඔයාට නිදාගන්න විදිහක් තිබ්බේ නැද්ද නැත්නම් ඔයාට නිින්ද ගියේ නැද්ද? නෑ මට නිින්ද ගියේ නෑ. යම් ප්‍රමාණයකටද නිින්ද ගියේ. කියන්නේ ෆුල් නිින්ද නැතුව පැයක් වගේ නෑ. ඉන්සොම්නියා තත්ත්වයක් නේ ඔයා කියන්නේ. අන්න රයිට් ඉන්සොම්නියා තත්ත්වයක් තමයි තිබ්බේ. ඒ කියන්නේ එතන තියෙන්නේ නිදිමත වෙනුවට අර ඔළුව දෙපැත්ත නිකන් රිදෙන එක විතරයි වෙන්නේ. නිදිමතක් එන්නේ නැහැ. මොනවා කරත් නෑ. මේ කියන්නේ ෆිසියොලොජිකල් සිම්ප්ටම්ස් තිබ්බද ඊටමතරව කියන්නේ නිකන් හાર્ට් බීට් එක වැඩි වගේ නිකන් කැරකිල්ල වගේ පඩදඟලනවා වගේ කැරකිල්ල නාසියා අර ඩ්‍රව්සිනස් තිබ්බ කොහොමද අපි නිදිමරුවම අපිට එන්නේ ඒක තිබ්බ කොහොමද ඒක එක දිගටම තිබ්බ දැන් කොහොමද මම නිදි මරලා ඉන්නේ දැන් ඒ උනාට අර මට ඒ කරන්න තිබ්බ ඩියුටිස් ටිකත් මම එහෙම කරගෙන ගියා ඒවත් ෆන්ක්ෂන් වුණා අවුලක් නැතුව කොහෙවත් පිස්සු කරලා තිබ්බෙත් නැහැ ඒකත් මේ එලිම ෂෙර්ලොක් හෝම්ස්ගේ ප්‍රොෆයිල් එකට සෙට් වෙන්නේ නෑ මෙතන එක්තරා ෆිල්ම් එකක් තියෙනවා එක්තරා ඔයගොල්ලොන්ට මතක් වෙන්නේ නැති එක්තරා චිත්‍රපටියක් තියෙනවා චිත්‍රපටිය කියන්නේ මොකද මෙතන එක්තරා පුද්ගලෙක්ගේ චිත්‍රපටිය බලලා නැහැ ඒ හින්දා මට අත උස්සලා කියන්න පුළුවන් කවුද කියලා let's move on ගහන්නකො දැන් මේ තාම අයිඩියා එකක් නැහැ ඇයි එහෙම මේ උනේ කියන එක රොනේ තාමක් කර එක්ස්පීරියන්ස් එකකට එන්න හදුව එකත් කියලා මින්න ඔව් මම මොකක් හරි එකට එන්න හදුවා මට ඒක අමතක වුණා නෑ සොරි මතක් වුණා මට දැන් දවස් 6ක් වගේ ගිහින් තිබ්බේ දැන් ඔයිට සෑහෙන කාලයකට කලින් මම නිවුස් පේපර් ආටිකල් එකක් කියවලා තිබ්බා මේ මොකද්ද මිනිස්සුන්ට උපරිම නිදි මරන්න පුළුවන් උපරිම ඩියුරේෂන් එක දවස් 4යි කියලා. මේක නිවුස් පේපර් එක කිව්වේ ගොඩක් කාලයකට කලින් ඈ. එතකොට ඒක වෙරිෆයි කරගන්න විදියක් තිබෙත් නැහැ. සහ වෙරිෆයි කරන්න හිතන්නෙත් නැහැ. අපි ඒක ඇත්ත කියලා හිතනවා. ඉතින් මේ ඒකේ කියලා තිබ්බා ඒ දවස් 4කට වඩා ස්ලීප් ඩිප්‍රයිව් වෙලා ඉන්නවනම් එයාව එකපාරම නිදා ගන්න දෙන්නේ හොඳ නෑ කියලා. ඒ කියන්නේ එයා එහෙම දුන්නොත් එහෙම එයා එකපාරම මේ ඩීප් ස්ලීප් එකකට වැටිලා එයාගේ හાર્ට් රේට් එක අඩු වෙලා හાર્ට් එක නතර වෙන්න රිස්ක් එකක් තියෙනවා. දැන් ඊළඟ බය ඒක. මම දවස් 4ක් පැනලා ඉන්නේ. දැන් නිදාගත්තොත් සෝරි තමයි කියන එක. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අන්තිමට කොහොම හරි ඉතින් මේ එක එක අවස්ථාවකදී කොහොම හරි මට ඔය දවස් 6 වගේ පහුණාට පස්සේ තැනකදී නිින්ද ගිහිල්ලා තිබ්බා. හැබැයි අර ලොකු ස්ලීප් එකක් නෙවෙයි. මට මතක විදිහට පැය 3ක්ද කොහොමද මට නිින්ද ගිහිල්ලා තිබ්බේ. හැබැයි එතනින් මේ පස්සේ මේ තේරුම් ගත්තා ඕකේ මැරිලා නෑ නෙමෙයි. මේ එහෙම නෙවෙයි වෙන්නේ නැති කියලා. ඒනට ඒත් අර ඒ ඩවුට් එක තිබ්බා. හැබැයි මේ ඩවුට් එක මම ඒ ක්ලියර් කරගත්තේ මේ ළඟ ඒ කතාවත් කොහොමම කියලා දාලා යන්නම්. මේ අපේ දැන් ඔය මේ තිබ්බනේ දළදා ප්‍රදර්ශනේ. දළදා ප්‍රදර්ශනයේට අපේ අම්මා ගියා. අම්මා ගියේ අපේ කොයිද ඔය ඩීඑස් නායක වීදියේ තියෙන මේ පොලිමර් තමයි ගියේ. ඒකට ගියාම දැන් ඒකේ හැමෝම දන්නවනේ ඒකේ පොලිමර් මූව් වෙන්නේ කොහොමද කියන එක. ඒක මූව් වුනේ නෑනේ. ඒ කියන්නේ ඇත්තටම මේ අපේ අම්මා දවස් 3ක් හිටියා ඒ පොලිමර්. හරිද? දවස් 3ක් නයිට්ස් 3ක් දවස් 4ක් නයිට්ස් 3ක්. හරිද? මේ අපේ අම්මට කොහොමද මේ කේස් එකක් තියෙනවා මේ ගෙදර ඇරෙන්න වෙන කොහෙවත් නිදා ගන්න බෑ. වෙන කොහේ හරි ගෙදරකට ගියොත් එහෙම බෑ නිදා ගන්න බෑ. ඒ දැන් එහෙම තියෙද්දි දැන් මේ දවස් 3ක් නිදිමරලා මේකේ ඉඳලා හෙනටම මේ අවුල් වෙලා හිටියේ. දැන් ඒගොල්ලෝ මේ අර ඒක බලන්න ඕනේ මේ කියන මේ අදිෂ්ඨාන නිසා ඒක හිටියා.
හැබැයි අන්තිමට මේ මම කොහොම හරි රෙස්කියු මිෂන් එකක් දීලා තමයි මට මේ ගෙදර ගෙන්න ගන්න උනේ. කොහොම හරි ඊට පස්සේ මම නයිට් තොර පහුණාට පස්සේ මමම ගිහිල්ලා හොයාගෙන මේ බොහොම මේ ඒ කියන්නේ ඒක වෙනින් ඇත්තට මේ ජීවිතේ මේව කරගන්න එපා කියලා මේ කරගෙන ආවා. එනකම කෝකටත් දැන් දවස් 3ක්නේ මේ රිස්කිනේ කියලා මම එහෙම මේ ડોක්ටර්ට පෙන්නගෙන ආවේ. එතකොට දැන් ඔතනදිත් මට තිබ්බ අර ඩවුට් එක දැන් මම අර කලින් කතාවේ කියවලා තියෙනවා දවස් 4ට වඩා මේ තිබ්බොත් එහෙම මේ මෙහෙම හાર્ට් එක නතර වෙන්න පුළුවන් රිස්ක් එක තියෙනවා. ඕක මම කෙලිම ડોක්ටර්ෙන් ඇහුවා දැන් මෙහෙම මේ සිටුේෂන් එකක් තියෙනවා නේද? නෑ එහෙම දෙයක් නෑ කිව්වා. එහෙම එකක් නෑ. එයාට සාමාන්‍ය විදිහට නිදා ගන්න දෙන්නේ නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ කිව්වා. සමහරවිට ඒක බ්‍රෝ සයන්ස් එකක් වෙන්න ඇති. ඔයා දකින්න ඇත්තේ පත්තරේ. එහෙම වෙන්නේ නැහැ. ඕක ඉතින් කොහොමත් ලංකාවේ නිවුස් පේපර් වල යන දේවල් ඉතින් හිතා ගන්න පුළුවන්. දැන්නේ දන්නේ ඒ කාලේ කියන තනිකර බ්‍රෝ සයන්ස් තියෙන්නේ. ඔය කාලේ. මම මේ කියන්නේ ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ. උනාට අර ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ අර ස්ලිප් කියන එක තාම ඒ කියන්නේ රිසර්ච් මට්ටමේ තියෙන ගන්නේ. අර කලින් කිව්වා වගේ ඒ කියන්නේ ඔය ස්ලීප් නිින්ද ගැන මං හිතන්නේ මීට අවුරුදු 60කට 70කට කලින් ඉතින් ඉඳලා තිබ්බ එකක් තමයි මං හිතන්නේ තිබ්බ මතයක් තමයි ඔය රිසර්චර්ස් ලගේ මේ ඒ කියන්නේ අපි නිදාගද්දී සම්පූර්ණ ඕගන්ස් ඔක්කොම ෂට් ඩවුන් වෙනවා හાર્ට් එක ඇහුනම. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ ඒක එහෙම නෙවෙයි මේක කම්ප්ලෙක්ස් ප්‍රොසෙස් එකක් කියලා. ඒ කියන්නේ බ්‍රේන් ඇක්ටිවිටි එකත් එක්ක සම්බන්ධ. එතකොට මේ සමහරට ඒ වගේ දෙයක් වෙන්න සමහරට ඒක පත්තරේ දාලා තින්න නැත්තේ අවුට්ඩේටඩ් මේ ෆැක්ට් එකක්. ඒ කියන්නේ ඒ වෙද්දී ඒක මිත්‍යාවක් කියලා ඔප්පු කරපු ඒ කියන්නේ අරයා ෆැක්ට් චෙක් කරන්න නැතුව බලන්න නැතුව දාපු මොකක් හරි ආටිකල් එකක් වෙන්නත් පුළුවන් කොහේ හරි දැකලා. ඒ කියන්නේ source trust me bro වගේ තමයි ඉතින්. ඔව් මට මේ පොඩි පොයින්ට්ස් ටිකක් ආවා මේ වන්නයිගේ කතාව කියද්දි පොඩක් ඒක පිළිවෙලට යන්නම්. මොකද මේ පළවෙනි එක තමයි මේ වන්නයිගේ එක්ස්පීරියන්ස් එක කියද්දි මට නිකන් හිතුණ දෙයක්. මේක ජස්ට් නිකන් මට හිතුණ දෙයක්. මේක කොහොමද තියෙන එකක්වත් නෙමෙයි. මේ කියන්නේ මං කියන්නේ මේක ලෙජිට් එකක් නෙමෙයි ජස්ට් නිකන් එක්සැම්පල් එකක්. අර ඔයාට නිකන් එක ඒවා වෙනවා අනම්මනම් කියද්දි පළවෙනි කතාව මම කියන්නේ ඇත්ත ෆැක්චුවල් දේ. මේක මේ මට හිතුණ එකක් නෙමෙයි. මම පොඩ්ඩක් ඒක ටක් ගාලා සර්ච් කරලා බලද්දි තිබ්බ එකක් තමයි මේ ස්ලීප් ඩිප්‍රෙෂන් එකේ කියන්නේ ඩේන්ජරස් ලෙවල් එකේ ස්ලීප් ඩිප්‍රෙෂන් එකේ උඩින්ම තියෙන එකක් තමයි පළවෙනියට මෙන එක තමයි hallucinations. එදරවාගේ එක්ස්පීරියන්ස් එක හරියටම හරි. ඊට පස්සේ memory lapses paranoia අනම්මනම් එතකොට දැනට සර්ච් එක අනුව දිගම රෙකෝඩ් එක තියෙන්නේ 11 days. අර hallucinations memory lapses paranoia පටන් ගන්නවා කියලා තියෙනවා 2 to 3 days. දවස් 2-3 යනකොට දවස් 4-5 කියන්නේ extremely dangerous කියන ලෙවල් එකට. එජ් එකටම ගිහිල්ලා බ්‍රෝ අපෝ ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක මේ longest anyone should go safely is 24 to 36 hours. ඒ කියන්නේ දවසක් උඩරිම දෙක කිට්ටුව තමයි යන්න කියන්නේ. එතනින් එහාට irreversible ප්‍රශ්න වෙන්න පුළුවන් කියලා තමයි basically නිකන් internet search එක. but අර මට හිතුණ දේ මම කියන්න ආපු එක කියන්න මට නිකන් හිතුණ දෙයක් හිතන්න අර මේ system එකක් overload වුණාම නැත්තම් මේ connectivity interfaces break වුණාම ඔයාලට මතක ඇති ඔය 90s කට්ටිය අහන් ඉන්න මේ දැන් ඔය 30 වෙලා නාකි වෙන්න යන අපි වගේ කට්ටියට මතක ඇති CRT monitors තියෙන කාලේ අර මේ VGA කේබල් එක එහෙම යටින් නැමුණම අර ආටිෆැක්ට්ස් පේන්න ගන්නවා මොනිටර් එකේ කොළ පාට වෙනවා ඉරි යනවා අපි අරග උස්ස හදනවා දැන් කාලේ අපේ කට්ටිය අහන් ඉන්නවා නම් LED LCD ස්ක්‍රීන් වල ස්ක්‍රීන් එකට වැදිලාම අර ඉරක් යනවා පොඩි පික්සල් වගේ පේනවා අන්න ඒ වගේ මට නිකන් හිතුණ දෙයක් අපේ සිස්ටම් එකට අවශ්‍ය රෙස්ට් එක හම්බුනේ නැති වුණාම එක ලෙවල් එකකට ගියාම ඔය අපේ මොන වුණත් අපි පුද්ගලයා අපේ ඔය මේ කොන්ෂස්නස් එක අපේ බ්‍රේන් එක කියන්නේ කනෙක්ෂන්ස් ගොඩක් නේ. එතකොට ඒ කනෙක්ටිවිටි හරියට වැඩ කරන්නේ නැති වුණාම අපිට ආටිෆැක්ට්ස් පේනවා. ඒකත් ඒ වගේ නිකන් මොනිටර් එකේ ආටිෆැක්ට්ස් පේනවා වගේ කතන්දරයක්ද කියලා මට නිකන් හිතුණා. ඒක ජස්ට් නිකන් මට හිතුණ දෙයක්. මේ එතකොට ඊට අමතරව මේ මෙමරි ලීක්ස් වගේ වෙන්නත් පුළුවන් නේ. ඔව් මොන හරි weird connections හදනවා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ අනිත් එක තමයි කියනවා. ඔව් මේ අනිත් එක මේ වනේ අර අම්මා එක්කන් ආපු කියමු කතාවත් මට මේ මතක් වුණ එක තමයි මේක අපි මෙහෙම කතා වුණාට අර මම මුලින්ම පටන් ගත්තා වගේ මේ sleep deprivation කියන්නේ නිදි මරනවා කියන එකේ බරපතල side effects තියෙනවා. කාඩියෝවැස්කියුලර් කියන්නේ ඔයාලගේ ලේ ගමනාගමන හදවත හැමදේම එතකොට කොලෙස්ටරෝල් පැත්තද ඔයාගේ ජජ්මන්ට් එක ඉරිටබිලිටි හැමදේම සම්පූර්ණ අනිත් පැත්ත ගහනවා මේ කියන්නේ ලොන්ග් ටර්ම් මේ නිදි නැති වෙන ඕන ඒ කියන්නේ අපි දැන්
හිතන්න ඕන ලෙඩක හිතන්න කාට හරි හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කෙනෙකුට අපි ටිකක් net එකේ සර්ච් කරලා බලුවොත් ඔයාලා මොනවද කියන ලයිෆ් ස්ටයිල් එක මොන වගේද වෙන්න ඕනි කියලා හොඳ නිින්දක් ගන්න ඕනි කියන එක උඩින්ම තියෙනවා. එතකොට ඒ වගේ හැම දෙයකම තියෙන උඩින්ම තියෙන දේවල් තමයි මම දැකලා තියෙන මොන දේ ගත්තත් අපි ඔයාලට වෙන මොනවද හිතන්න දැන් කාට හරි කොලෙස්ටරෝල් වගේ දෙයක් තියෙනවා නම් එතකොට බේසිකලි බේසික් දෙයක් ගමු අපිට ස්ට්‍රෙස් නා ඉතින් අපිට මොන හරි ප්‍රශ්න තියෙනවා ස්ට්‍රෙස් හොඳ නිින්දක් ගන්න එකයි එක්සර්සයිස් කියන එකයි තමයි උඩින්ම තියෙන දෙක. අපි වැඩිපුරම ගණන් නොගන්න දේකුත් ඔය දෙකම තමයි. ඒකයි මේත් එක්ක මට අර අනිත් ආප් පොයින්ට් එකක් ඔය මේ ගොඩක් මට නම් ඒ දේ වෙනවා මම දන්නේ අනිත් අයට කොහොමද කියලා. අර අපි ඉරිටබල් වෙනවනේ ගොඩක් කලාවට ඉඳි පාරපුවාම මට නම් තියෙනවා මල පයින්නවා බේසිකලි මට හරියට ඉඳ ගියේ නැත්තම් එදාට ඉතින් අර ඉතින් පොඩි දේ වුණත් මල පයින් සීන් එකේ තියෙනවා. ඒක මේ අපි පොඩ්ඩක් හොයලා බලමුහම මේ අපේ බ්‍රේන් එකේ මොලේ ඇමිග්ඩිලා කියන පාර්ට් එකෙන් තමයි මේ ප්‍රයිමල් දේවල් ඒ කියන්නේ අපිට අර බඩගින්න තරහ යන එක අර බේසික් කර ඕන සතෙකුට තියෙන අපි බල්ලෙක් ගැන හිතුවොත් තියෙන ඉමෝෂන්ස් තියෙන ප්‍රයිමල් දේවල් අපිට කන්ට්‍රෝල් කරගන්න අමාරු දේවල් ඒ කියන්නේ ප්‍රයිමල් සෙක්ෂුවල් ඩ්‍රයිව් එක එතකොට තරහ යන එක අර බඩගිනිනහම නිකන් කෑම කන්න හිතෙන එක ඒ වගේ දේවල් බේසික් ප්‍රයිමල් දේවල් තියෙන ඇමිග්ඩිලා කියන කැලේ. එතකොට ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ තමයි සාමාන්‍යයෙන් අර සත්තුන්ගේ මිනිස්සු වෙන් වෙන දේවල්. ඒ කියන්නේ රෂනල් හිතන්න පුළුවන් එක අපිට බඩගිනුනත් අපි වෙලාවට හිතන්නේ හරි දැන් මේ වැඩේ තියෙන මේක ඉවර කරලා අහන්න ඕනේ නැත්නම් අපිට තරහ ගියත් සමහරවිට අපි කියන්න තියුණා නෑ මේක කිව්වොත් මෙහෙම වෙන්න පුළුවන් මෙයාගේ හිතරේ දෙන්න පුළුවන් කියලා අපි කන්ට්‍රෝල් කරගෙන ඉන්න අර සත්තුන්ගේ මිනිස්සු වෙනස් වෙන පාර්ට් එක රෂනලි හිතන්න පුළුවන් එක තමයි ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන්නේ. ඒතර අපි නිදි මරන්න අර හියුමන් කියන පාර්ට් එක ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ පවර් එක අඩු වෙලා ඇමිග්ඩිලා කියන කැලල කියනවා. ප්‍රයිමරි එක තද වෙන එක බඩගිනුනා මේ වලම කණ්ඩ හිතෙන එක ඒ හැමදේම උඩට එනවා. ඒකයි මම කොයි විදිහට කියන්නේ නින්ද කියන එකට අපි as generally speaking අපි මීට වැඩි priority එකක් දෙන්න ඕනේ. මටත් ඔය ගැටලුව තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පැය 5ට වඩා අඩුවෙන් ගත්තහම මටත් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ දවසේ ෆන්ක්ෂන් වෙන එක සෑහෙන අමාරුයි. ඊට අමතරව ඒ කියන්නේ ෆිසියොලොජි ඒ කියන්නේ මේ ෆිසියොලොජිකල් ගැටලුත් තියෙනවා. ඒ කියන්නේ නිකන් නාසිය වගේ එනවා, ඔළුව එකක්කුම තියෙනවා, දවස වැඩ කරන්න බෑ. වෙලාවකට දාඩිය දාන්න ගන්න හාස් වෙද්දී නිකන් හાર્ට් බීට් එක හයියෙන් වැදෙනවා වගේ තේරෙනවා. ඊට අමතරව කිසිම අයිඩියා එකක්වත් එන්නේ නැහැ ඔළුවට. ඒ වෙලාවට කරන්නේ පැත්තකට වෙලා හොඳට නිදාගෙන ඊළඟ දවසේ පටන් ගත්තම අර ටිකක් අල්ල ගන්න පුළුවන්. ඒ හින්දා මම ගොඩක් වෙලාවට කියන්නේ නිින්දට තරම් දෙනවා අනිවාර්යයෙන්ම මොනවා කරා. කියන්නේ පැය 6 අඩුම පැය 5කට වඩා වැඩිමවත් ගන්න ඕනේ. පැය 5ට මෙහා ගත්තා කියන්නේ ඊළඟ දවස ගැන තියෙන ප්ලෑන්ස් ගැන අදහස් ඔක්කොම අතහැරලා ගන්න ඕනේ. වැඩක් නැහැ මොනවා කරා. ඒක නැප් ගත්තට හරියන්නේ නැහැ. ඒක නැප් වලින්මුත් අල්ලන්න බෑ. අර රෑ අර එක දිගට නිදා ගන්න එක ඒ විදිහම තියෙන්න ඕනේ. නැප් වලින් කොහොමත් මේ කරන්න බෑ. නැප් එකක් කියන එක අර සැටිස්ෆැක්ටරි ස්ලීප් එකක් විදිහට නම් කොහොමටවත් මේ දැනෙන්නේ නැහැ. මොකද ඔය වැඩේ මම try කරලා තිනවා නිකන් මේ ඔය රෑ වැඩ කරන මේ දවස්වල නිකන් නැප් එකක් විතරක් අරගෙන වැඩේ රන් කරන්න පුළුවන්ද කියන එක. දන්නවත් බෑ. කිසිම රිස්ක් එකක් හම් වෙන්නේ නැහැ. අර ස්ලීප් එකේ ක්වලිටි එක ගැන අපි කතා කරපු නිසා ඒකට තව පොඩි දෙයක් ඇඩ් කරන්න මේ හිතුණා. මේක අර මල්කගේ කතාවෙත් මේ පොඩ්ඩක් ඒක කියවුණා. අපිට මේ මට නිකන් හිතුණ දෙයක් නේ. ස්ලීප් එකේ ඩියුරේෂන් එක අපිට දැනෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ උදාහරණයකට කියනවා නම් දැන් අපි දැන් සාමාන්‍ය විදිහට අපි නිදා ගන්නකොට දන්න අපි මේ වෙලාවට නිදාගත්තා උදේ මේ වෙලාවට නැගිට්ටා අපි මෙච්චර පැය ගණන් නිදාගත්තා කියන අයිඩියා එක තියෙනවා. අපි හිතමුකෝ අපි කොහේ හරි යනවා කියලා වනගත වෙන්න අපි ගාව නැහැ මේ ඔරලෝසුත් නැහැ මුකුත් නැහැ. හරි ඉර පායන්නෙත් නැහැ මුකුත්ම නැහැ කියලා හිතන්නකෝ මේ යනවා සම්පූර්ණ isolated place එකකට. හැබැයි දැන් ඒ කියන්නේ අපි කොහොමද මේ නිදාගෙන නැගිටිනකොට අපි හොඳ පැය ගානක් නිදාගත්තා කියන එක අපිට මතක. මම කියන්නේ බොඩි එකට දැනෙන එක නෙමෙයි. අපි මෙච්චර මේ පැය ගානක් නිදාගත්තා මම මෙච්චර පැය ගානක් නිදාගත්තා කියන එක මතක කොහොමද? මේක දැන් මල්ක මේ කතා කරනකොට කියවන අපි මේ නිදාගන්න මේ කියන්නේ සමහර ලාවලදී අපිට මේ නිදාගන්න යනවා. අපේ මොකද්ද ඒ ස්ලීප් ස්ටේට් එකට අපි යනවා. හැබැයි ඊට පස්සේ ආයෙ නැගිටිනවා. අර මැද දේවල් අපිට මතක නෑනේ. ඒ කියන මතකයක් එකතු වීමක් කියලා දෙයක් එතනදි වෙන්නේ නෑනේ. හැබැයි අපි නැගිටිද්දී අපිට අයිඩියා එකක් තියෙනවා අපි මෙච්චර පැය ගානක් නිදාගත්තා කියන එක. මොකද අපි ඒ පැය ගාන නිදාගත්තේ නැත්නම් අපිට මේ ඔළුවට එනවා මේ ඒ කියන්නේ අපේ ඒ කියන්නේ ඇඟට හොඳ වුණත් අපි මෙච්චර මේක පැය අඩුවෙන් තමයි මම නිදාගත්තේ කියන එකක් පොඩ්ඩක් එනවා නේද? ඒ කොහොමද වෙන්නේ? ඒ කියන්නේ අර දැන් එහෙම මතකයක් කියලා දෙයක් මේ කලෙක්ට් උනේ නැතත් ඒක ඇතුලේ අපිට නිකන්
ඒ පැය ගාන අපි මෙහෙම නිදාගත්තා කියන එක කොහොම එනවා ඇද්ද නිකම් මේ මට නිකන් හිතුණ දෙයක් මොකක් හරි අයිඩියා එකක් තියෙනවද නිකම් මේ වයිල්ඩ් තෝට් එකක් මට හිතුණා ඒක හොඳ පොයින්ට් ඒකට උත්තරයක් තියෙනවා කියන එකත් එක්ක ඒකට තියෙන උත්තරේ තමයි අපේ ඉන්ටර්නල් බොඩි ක්ලොක් එකක් තියෙනවා. මොකද මේ ඒක මම ගොඩක් තැන්වල අහලා තියෙන එකක්. ඒ කියන්නේ අපේ බ්‍රේන් එකේ තියෙන ක්ලොක් එකක්. ඒ කියන්නේ මම මේක ෆිසිකල් ක්ලොක් එකක් නෙමෙයි. නමුත් අර වෙලාව කියන දේ මෙෂර් වෙන විදිහක් තියෙනවා. මට ඒක එච්චර දුරට මට දැනීමක් නැහැ. ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. බට් අපි ශීරපායිනේ. අපේ මේ ප්‍රෙඩික්ටබල් ඒ කියන්නේ අපේ නෝමල් හાર્ට් බීට් එකක් තියෙනවානේ. එතකොට ඒකෙන් හරි මොන හරි විදිහකින් ඉන්ටර්නල් බොඩි ක්ලොක් එකක් තියෙනවා. ඕක මේ හොඳම එක්සැම්පල් එකක් අපිට කියන්න පුළුවන්. දැන් මේ බල්ලෝ ඉන්නවනේ වල දන්නවදනේ සමහර වෙලාවට දැන් ගෙදර එන වෙලාවට සමහර වෙලාවට ඔන්න හිතන්න දැන් වාට හොඳටම මේ පොතල් කරන බල්ලෙක් නම් ගෙදර එන වෙලාවට ඔන්න ඌ දන්නවා. නැත්තම් හිතන්න ඔන්න ඌ එළියට දාන වෙලාවට හරි ඌට කන්න දෙන වෙලාවට හරි ඌ දන්නවා. දැන් අපිට හිතන්න පුළුවන් සමහර ඔය දැන් ඒකේ ඉර ආයලා තියෙන විදිහත් එක්ක එක්කෝ යාට බඩගිනි වෙලාවත් එක්ක එහෙම හිතා ගන්න පුළුවන් කියලා. නමුත් එහෙම නොවන දේවලුත් තියෙනවා. එතකොට දැන් බල්ලෙක් කියන සතෙකුට කිසිම අයිඩියා එකක් නැහැ නේ මොකද්ද වෙලාව කියලා. නමුත් අර කාලය පාස් වෙන එක එයාට මෙෂර් කරන්න පුළුවන්. එයා දන්නවා මෙච්චර වෙලාවක් කියපුවාම මෙන්න මේ දේ වෙනවා වගේ දෙයක්. එතකොට ඒක මිනිස්සුන්ට විතරක් තියෙන දෙයක්ුත් නෙමෙයි. අනිත් එක උඩ හොඳම ඩෙෆිනිටිව් ප්‍රැක්ටිකල් එක්ස්පෙරිමන්ට් එකක් තියෙනවා. මම කරලා බලලා තියෙනවා. ඔය අපි අහගෙන ඉන්න කෙනෙකුට ඕනනම් කරලා බලන්නත් පුළුවන්. කරලා හරියට කමෙන්ට් එකක් දාන්න. මම කරලා බලලා තියෙනවා. මට මතක නෑ මොකක් හරි ඉස්සර මම ගොඩක් පොඩි කාලේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක ඕක ඇහුවේ. මොන මතක විදිහට දුනියාවට මතකද දන්නේ නැහැ. අර මේ දොරමඩලාවටෙන් ආපු සයිකොලොජිස්ට් කෙනෙක් හිටියා පරණ යා නැති වුණා. මම මතක නෑනේ. මොන මතක විදිහට එයා තමයි ඔය කතාව ඉස්සෙල්ලාම කිව්වේ. කොහොමරි මේ ඔයාලට දැන් හිතන්න මේ හෙට උදේ 6ට ඔයා නැගිටින්න ඕනේ කියලා. එතකොට දැන් ඔයා නිදා ගන්නවා. එතකොට අපි හිතමු දැන් ඔයා 10ට නිදා ගන්නවා. එතකොට ඒකේ කරන්න තියෙන ටෙස්ට් එක තමයි S2 වහගෙන ඔරලෝසුවක් මවා ගන්නවා හිතෙන්. ඒ කියන්නේ ඇනලොග් එකක්. කටු දෙක තියෙන. ඒකලා දැන් ඔයා දන්නවා හරි දැන් 10යි. එතකොට ඔයා දැන් කියන්නේ හිතෙන් අර මවා ගන්නවා ඔයා දැන් නිදා ගන්නවා. ඊට පස්සේ ඔයා අර ඔරලෝසුව හිතෙන් කරකවනවා. අර ඔරලෝසුව අපි දැන් අතට අරගෙන පරණ ඇනලොග් ඔරලෝසුවක් කරගොත් කැරකිලා යනවනේ. එහෙම කැරකිලා 6 වෙනවා. හිතෙන් මවාගෙන 6 වුණාට පස්සේ ඔයා නැගිටලා ඇඳෙන් බහලා ගිහිල්ලා වැඩ ටික කරනවා. කියන්නේ ඔක්කොම නෙමෙයි. ඇඳෙන් ඔයා නැගිටලා බහලා යන ටික හිතෙන් මවා ගන්නවා. එහෙම කරලා නිදාගත්තම හරියටම අර වෙලාවට හැරෙනවා. මට ඒක වෙලා දිනවා. ඒක කරලා බලලා තියෙනවා ගොඩක් සැරයක්. ඒක ඩෙෆිනිටිව් එවිඩන්ස් අපේ බොඩි ක්ලොක් එකක් තියෙනවා කියන්නේ. මම ඔක ප්‍රැක්ටිකලි කරනවා. ඒක ඔය තියෙන්නේ. ඔකට මේ දැන් ලෙක්චර්ස් තියෙන දවස්වල පාන්දර හිටින්නවා ඒක තමයි මම කරන්නේ. ඒක අපි ෆිසිකල් එලාම් එකක් තියලා ඒ කියන්නේ අර එලියෙන් මේ මොකද්ද එලියෙන් ඉන්ටරප්ෂන් එකක් ඇවිල්ලා හැරෙනවට වැඩිය බොහොම කම්ෆර්ටබලි හැරෙන්න ඕන. මොකද ඇතුලෙන් නැහැ. එලාම් එකත් එක්ක ඒ කියන්නේ එලාම් එකට කලින් විනාඩි 20ක විතර කලින් හැරෙනවා. මම කොකටත් කියලා මම එලාම් එක තියෙනවා. හැබැයි එලාම් එකට විනාඩි 20ක විතර කලින් හැරෙනවා. ඕකේ මේ ඕකට තමයි මං හිතන්නේ මේ ඕකට තමයි කියන්නේ අර සර්කේඩියන් රිද්ම් එක කියලා නේ ඔය ඉන්ටර්නල් බොඩි ක්ලොක් එකද මං හිතන්නේ ඒක හැබැයි සර්කේඩියන් රිද්ම් එක කියන්නෙම ඒකම නෙමෙයි නේද? මොකද ඒ කියන්නේ ඒක ඇවිල්ලා අර අපි ඒකේ පාර්ට් එකක් ඒ කියන්නේ අර ඒක අර හෝමෝන් එක ඔව් ඒකේ පාර්ට් එක. ඒ කියන්නේ ඒක අර සර්කේඩියන් රිද්ම් එක කියන්නේ ඩේ ඇන්ඩ් නයිට් එකනේ. ඒ කියන්නේ අපි කොහෙ හිටියත් මේ වෙලාවෙද්දි වයින් ඩවුන් වෙන්න ඕනේ මේ වෙලාවෙද්දි ඇහැරෙන්න ඕනේ කියන එකනේ. ඔය මම කියන එක perpetual ඒ කියන්නේ දිගටම යන ක්ලොක් එකක්. ඕකේ හොඳ පොයින්ට් එකක් තියෙනවා. නෑ මම අර රුවන් අයියා කිව්ව එකට එයා මෙහෙම එකක් ඔව් ඔය මේ අර හෝමෝන් එක ගොඩක් වෙලාවට අර ලයිට් ඔව් අර බාහිර ලයිට් එකට රෙස්පොන්ඩ් වෙන විදිහද ඒක. ඒ කියන්නේ ඉරේලියත් එක්ක ඔව් ඒකෙන් තමයි ඒක තමයි ඔය මේ බ්ලූ ලයිට් කතා වෙන්න ඔන්න ඔතනින් ගොඩක් කට්ටිය අහලා ඇති ඔය මේ කම්පියුටර්ස් ඉස්සරහා ඉන්න එපා ෆෝන් එක බලන්න එපා කියන කතා. ඒකේ සයන්ස් එක තියෙන්නේ ඔතන. ඒ කියන්නේ දැන් අපි නැචරලි බොහොම සබාදාමත් එක්ක බලුවොත් සර්කේඩියන් රිද්ම් කියලා කියන්නේ අපි උදේදී රේලිය ඇහැට වැටුනම අපේ මොලේ දන්නවා හරි දැන් මේ ඩේ ටයිම් එක හැරිලා ඉන්න ඕනේ කියලා. එතකොට අර ඉර බහැලා කරවල වුණාම අර අල්ට්‍රා වයලට් නිල් පාට එළිය ඇහැට වැදින්න එක අඩු වෙලා නැති වෙලා ගියාම දන්නවා මොලේ හරි දැන් නිදා ගන්න ටයිම් එක කියලා. ඊට පස්සේ ආයෙ එළි වෙනකොට එයා දන්නවා නැගිටින්න ඕනේ කියලා.
ඔන්න ඕක ඉන්ටරප්ට් වෙනවා අර නිල් පාට මේ ආලෝකය හැට වැදුනම මොලේ හිතන්න පුළුවන් අපි දන්නවා රෑ කියලා අපි රැෂනලි නමුත් අර අපේ ඇතුළ ප්‍රොසෙස් එක හිතනවා මේ දවල් කියලා. එතකොට අර උදේ නැගිටලා ඉන්න ප්‍රොසෙස් එක ට්‍රිගර් වෙන්න පුළුවන්. එතකොට නිින්ද යන්නේ නැති වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඔගේ තියෙන සයන්ස් එක. හැබැයි ඉතින් මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව බොහොම ලේසියෙන් බ්ලූ ලයිට් ෆිල්ටර් එකක් දාගන්න පුළුවන්. දැන් ඕන OS එක රිලටිව්ලි අලුත්ම දෙයක් වෙන්න ඕනෙත් නෑ. සාමාන්‍යයෙන් මෑතක ගත්ත ඕන ෆෝන් එක ඕන මැෂින් එකක තියෙනවා. ඔයාලට ඔටෝමැටිකලි ඔන් කරන්න පුළුවන් වෙන සොෆ්ට්වෙයාර් දාන්න ඕනෙත් නෑ. මේ බ්ලූ ලයිට් එක අඩු කරලා අර ඇම්බර් කලර් එකට හදාගන්නවා ස්ක්‍රීන් එක ඔටෝමැටිකලි. එතකොට මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව නම් මට ඒ ප්‍රශ්නේ ඇත්තම නෑ. ඒක ඉතින් මම හිතන්නේ ඒක පර්සනලි සෙන්සිටිව් ඇස් තියෙන කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හැබැයි එතන තව සමහර මොනිටර්ස් වලත් තියෙනවානේ ඕක. අලුතෙන් එන මොනිටර්ස් වලත් බ්ලූ ලයිට් එක මම හිතන්නේ. ඔව්. ඉන්බිල්ට් එකකුත් ඇති. ඔව්. ඒ ඇත්තට මේකේ වෙන්නේ අර මේ ඔය අපි අර නිින්ද කියන එක ප්‍රොමෝට් කරන්නේ මේ මොකද්ද හෝමෝන් එකට කියන්නේ මොනවද? නියුරෝට්‍රාන්ස්මිටර් මෙලටෝනින්. ඔව් මං හිතන්නේ ඔය බ්ලූ ලයිට් එකට මේ මෙලටෝනින් එක රිලීස් වෙන එක නතර වෙනවා. අඩු වෙනවා කියන්නේ. සාමාන්‍ය අපි ඩේ ලයිට් ඉර අපේ ඉරේලිය කියන්නේ මේ කියන්නේ අපි නැචරලි අපිට කහ පාටට පෙන්වන ඕක බ්ලූ ලයිට් එකක් කියලානේ කියන්නේ ඕක නිකන් ඩේ ලයිට් එකනේ. ඒක නේ බල්බුත් තියෙන ඩේ ලයිට් බල්බ් කියලා ඔය CFL වල තියෙන නිල් පාට ලියන්නේ. මේ දැන් සාමාන්‍ය හවස් එක්දිනේ අර අඳුරු වෙලා නිකන් අර කහ පාටට හුරු එළියක් එන්න ගන්න. සමහරට ඒක හින්දා වෙන්නේ ඔය බ්ලූ ලයිට් ෆිල්ටර්ස් වලටත් මේ ඇම්බර් ඔය yellow tint එක තියෙන ලයිට් දාන්නේ. කොහොම හරි මං කියපු ආටිකල් වල එහෙම ගොඩක් තිබ්බේ ඔය බ්ලූ ලයිට් හින්දා ඔය මෙලටෝනින් රිලීස් වෙන එක අඩු වෙනවා කියලා. මොකද ඒ කියන්නේ අපි නැගිටිද්දී ඔය කියන ඔය සර්කේඩියන් රිදම් එකේ වෙන්නේ ඔය දේ ඕකනේ. ඊට පස්සේ අපි නැගිටින්න යද්දී අර මෙලටෝනින් රිලීස් වෙන එක අඩු වෙලා අර කෝටිසෝල් කියන හෝමෝන් එක රිලීස් වෙන්න ගන්නවනේ. ඒ කියන්නේ අර ස්ට්‍රෙස් රෙස්පොන්ඩ් එක විදියට අර ඇක්ටිව් වෙන්න අපි සමහරට බ්ලූ ලයිට් ෆිල්ටර්ස් හින්දා නෙවෙයි සෝරි බ්ලූ ලයිට් හින්දා මෙලටෝනින් එන්නේ නැතුව කෝටිසෝල් රිලීස් වෙන්න පුළුවන්. සමහරට ඒකත් දන්නේ ඔය අපිට නිදා ගන්න අමාරු වෙන්නේ. ඒක පොඩ්ඩක් බලන්න ඕනේ සයන්ස් පැත්ත තව ටිකක්. බොඩි ක්ලොක් ගැන කියාගෙන ඉඳි මට කියන්න ඕන පොඩි පොයින්ට් එකක් තියෙනවා. මේක ඇත්තටම නින්දර නම් සම්බන්ධ නෑ. හැබැයි මේ මම අහපු ඉන්ට්‍රස්ටිංම පොයින්ට් එකක්. පොඩි කතාවකුත් කියලා මම පටන් ගන්නවා. මොකද මේ මට මතකයි අපි මේකේ පැති දෙකක් තියෙනවා. එකක් මම නිකන් කතාව ඉස්සලා කියන්නේ මට මතකයි මම හිතන්නේ අපි මම ඒ ලෙවල් කරන්න කලින් වගේ මට මතකයි ඉංග්‍රීසි ක්ලාස් එකකට ගියා මම ටීචර් කෙනෙක් හිටියා ඔය ගෙවල් ළඟ. එතකොට මේ මොකක් හරි අපිට එසේ එකක් හරි මොන හරි ලියන්න දෙද්දි කොහමද ඒකේ ටොපික් එක තිබ්බේ මේ අවුරුදු 5කින් ඔයා මොනවද කරන්නේ? කියන්නේ අවුරුදු 5කින් ඔයා ඉන්න තැන හරි නිකන් ඉමෑජින් කරලා ලියන්න තිබුණ දෙයක් මට හරියට මතක නැහැ. කොහොම හරි ඔගේ අවුරුදු 5 කියන කතාව මට මතකයි. එතකොට ඒ ටීචර් කිව්ව දෙයක් තමයි මේ දැන් ඔයාලා ලයිෆ් එකේ ඉන්න ස්ටේජ් එකත් එක්ක අවුරුදු 5ක් කියන්නේ ගොඩක් දේවල් වෙනවා. ගොඩක් වෙනස්කම් වෙනවා. ඒක කියන්නේ අපි ඉන්නේ අර ටර්නින් පොයින්ට් එකනේ. ඒ ලෙවල් කියන්නේ ඒතර අවුරුද්දක් යනකොට ඒ ලෙවල් ඉවරයි. ඊට පස්සේ එක්කෝ යුනිවර්සිටි යනවා, එක්කෝ මොන හරි ජොබ් එකක් කරනවා, නැත්නම් ප්‍රයිවට් යුනිවර්සිටි ඒ පාත් එක්ක යනවා, මොන හරි දෙයක් වෙනවා. එතකොට තව අවුරුද්දක් යනකොට සමහරලාට කරියර් එකක් පටන් ගන්නවා. ඒතර ජොබ් එකට යනවා. එහෙම අර ලොකු වෙනස්කම් ගොඩක් වෙනවානේ. ඒතකොට එයා කිව්ව දේ තමයි දැන් මම ඉන්න දේ. එයා සාමාන්‍යයෙන් මට මතක විදිහට වයස 40ක් 50ක් වෙන කෙනෙක් ඒ දවස්වල. එයා කිව්ව දෙයක් තමයි මගේ ලයිෆ් එකේ පොයින්ට් එක අනුව ගත්තොත් මට අවුරුදු 5ක් කියන්නේ කිසිම වෙනසක් නැහැ. එතකොට මට ඒක සෑහෙන්ට හිතට වැදුන කතාවක් ඒ දවස්වල. මොකද ඒක හරි. මොකද ඒ තැන අපි ඉඳලා මේ බැලුවොත් එහෙම අවුරුදු 5ක් කියන්නේ දීර්ඝ කාලයක් වගේ අපිට. හැබැයි මම කියන්නේ මට අයලෙව් කරන වයස කෙනෙකුට හැබැයි අවුරුදු 40ක් 50ක් ස්ටේබල් කැරියර් එකක් තියෙන ෆැමිලි එකක් හදාගත්ත කෙනෙකුට අවුරුදු 5ක් කියන්නේ මහ ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය කාලයක් වගේ වෙන්න පුළුවන්. ඒක මෙතෙන්ට මේක මම කියන්න කියපු කතාව තමයි මේ සමහරලාට කට්ටිය එක්ස්පීරියන්ස් කරලාත් ඇති මේක. මට නම් හොඳටම තේරෙනවා. ඔයාලා පොඩි කාලේ කියන්නේ හිතන්න ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍යත්ව කරන කාලේ වගේ අවුරුද්දක් කියන එකයි දැන් අවුරුද්දක් කියන එකයි දැනෙන විදිහ ගොඩක් වෙනස්. මම මේ ගොඩක් අය කියලා තියෙනවා මට නම් හොඳටම දැනෙනවා. දැන් අවුරුද්දක් කියන එක ගොඩක් ඉක්මනට යනවා. හැබැයි ඒ දවස්වල අවුරුද්දක් කියන එක ගොඩාක් දිගයි වගේ. ඔන්න ඕක ගැන ඔය පොයින්ට් එක ගැන විතරක් කතා කරන හොඳ මේ පොඩ්කාස්ට් එකක් තියෙනවා. මේක පොඩි ෂවුට් අවුට් එකක්. ඉතින් එයාලට ෂවුට් අවුට් දෙන්නත් ඕනේ නෑ. බට් මේ පොඩ්කාස්ට් වල පයනියර්ස්ලා අතරින් කෙනෙක් තමයි stuff you should know කියන එක. එයාලගේ හොඳ පොඩ්කාස්ට් එකක් තියෙනවා. මට ඒක හම්බුනොත් අපි ලින්ක් කරන්නම් යටින්. ඔය මේ බොඩි ක්ලොක් එක ගැන. ඒකේ
දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අර මම කිව්ව කතාව. ඒ කියන්නේ ඔයාගේ වයසෙන් අඩු වුණාම ඔයාට වෙන වෙනස්කම් ගොඩාක් වැඩි. එතකොට අර එක්ස්පීරියන්ස් ගන්න වැඩි වුණාම අපිට කාලේ දිගයි වගේ තේරෙනවා. ඒතර වයසට ගියාට පස්සේ වෙන වෙනස්කම් දේවල් අඩුයි. ඒ කියන්නේ ගොඩක් දේවල් ඩිස්කවර් කරගෙන ඉවරයි ලයිෆ් එකේ. අර අලුත් එක්ස්පීරියන්සස් අඩුයි. ඒක නිසා ඒක කාලේ කෙටි වගේ දැනෙන්න පුළුවන්. බෝරින් හින්දා රිලේටිව්ලි. එහෙම සයිකොලොජිකල් ඇස්පෙක්ට් එකකුත් තියෙනවා. හැබැයි ඇක්චුවල් බයොලොජිකල් ඇස්පෙක්ට් එකකුත් තියෙනවා. යාලා ඔගේ මේ රිසර්ච් ගැන එහෙම ගොඩක් චක් එහෙම ඒකෙදි කතා වෙනවා. ඇක්චුවල් බොඩි ක්ලොක් එක ෆාස්ට් වෙනවා කියලා. ඔයා වයස වැඩි වෙන්න. එතකොට අපිට දෙපැත්තකින් දැනෙනවා එකක් අර එක්ස්පීරියන්ස් බේස්ඩ් දෙයින්ද අපිට දැනෙනවා නිකන් සයිකොලොජිකලි කාලේ කොටයි වගේ මේ ඉක්මනට යනවා වගේ. ඒ ඇරෙන්න ඇක්චුවල් බොඩි ක්ලොක් එකත් අපි ෆාස්ට් වෙනවා කියලා. මේ ඒක ස්ලීප් එකට ඩිරෙක්ට්ලි රිලේටඩ් නෑ. නමුත් අර අපේ බොඩි ක්ලොක් එක ගැන ඇදිච්ච කතාව නිසා මට ඒකත් පොඩ්ඩක් මේෂන් කරන්න ඕන. virtual time ඔය මෙඩිටේට් කරන කට්ටිය කොහොමද ඔය ස්ලීප් එක මේ කන්ට්‍රෝල් කරන්නේ? ඔය ඩීප් ස්ලීප් එකේ ඉඳන් REM එකට ඒගොල්ලන්ට මේ ක්වික්ලි පනින්න පුළුවන්ද? නැත්නම් අර හිතන්නකො ඇඳට වැටිච්ච ගමන් අර මේ රැපිඩ් එකට මේ කියන්නේ කෙලිම REM එකට යනවද? ස්ටෙප් පනින්න පුළුවන්ද? අර මෙඩිටේට් කරනකොට අර වෙනම ස්ටේට් එකකට අර මනසත් හැදෙනවනේ. එතකොට ඒ වගේ කෙනෙක් මේ ඔව් ඒ කියන්නේ දැන් අර සමහර විට සිහි කල්පනාවෙන්ම ඩීප් ස්ලීප් එකට ගිහිල්ලා REM එකේ ඉන්නත් පුළුවන් කියලා මම කියන්නේ මට හිතෙන හැටි. එහෙම ඉන්න පුළුවන්ද? නැත්නම් දැන් ඔය අපි අර හීන ඇතුළේ හීන දකින්න අර ඉන්සෙප්ෂන් එකේ වගේ. එතකොට දැන් සමහර විට අපි ඩීප් එකේ ඉඳලා දකින්න ගමන් REM එකට ගිහිල්ලා දකින්න එකක් වෙන්නත් පුළුවන්. REM එක ASCII ඉඳලා තව මොකක් හරි මේ දැන් අතර මේ රිසර්ච් කරලා නැහැනේ. මේ පැත්තකුත් තියෙනවා නේද? දැන් මෙඩිටේට් කරන කට්ටිය කොහොම ඒක එක්ස්පීරියන්ස් කරනවද කියලා මේ අපි දැන් ඔය රිසර්ච් ආටිකල් වත් නැහැ හරියට මෙඩිටේට් කරන කට්ටියගේ මේ එක්ස්පීරියන්ස් එක ස්ලීප් එක සම්බන්ධව. තමයි ඒ ගැන කවුරුත් හිතලා නැද්ද දන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙනම ඉන්ටර්විව් කරන්න ඕන කියලා කියන්නේ. හොඳ රිසර්ච් පොයින්ට් එකක්. REM එකේ කොච්චර කාලෙ ඉන්නවද කියලා ඒගොල්ලෝ. ඔව් ඒකේ මේ ඔයා කිව්වම මට මතක් වුණ දෙයක් තමයි මේ විවලුත් මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නේද සිහියෙන් නින්දට යන්න කියලා. දේශනා කරලා තියෙනවා. සිහියෙන් නින්ද යන්න සිහියෙන් අවදි වෙන්න. මොකද්ද ඒ දේශනාවේ තේරුම? ඒක බැලුවොත් සිහියෙන් නින්දට යන්න කොහොමද හොඳක් නිදාගත්තම සිහිය නැහැ කියලා දෙයක් හිතෙන්නත් පුළුවන්. ඒක හොඳ පොයින්ට් එකක්. ඒක වෙනම එපිසෝඩ් එකකට හොඳ කොටසක් නේ. එහෙම බැලුවා. ඔව් මෙඩිටේෂන් කියන එක. පොයින්ට් එකක් වගේ. ඔව් එහෙනම් අපිට මේ වෙලාවේ අවైలබල් data නැති හින්දා සමහරවිට අපිට අපේ මත කියන එක හරියට දන්නේ නැහැ සමහර. ඔයගොල්ලෝ lucid dreams ගැන මොනවද දන්නේ? හරි ඒක හොඳ පොයින්ට් එකක්. අපි lucid dreams ගැන මේ කතා කරමු. මට නම් ඒ සම්බන්ධ ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මම ඒ කියන්නේ ඔයලත් නෑ වැඩි මම බැලුවේ ඔයගොල්ලෝ කාගේ හරි ඒ කියන්නේ වෙනම රිසර්ච් කරලා කියනවා කියලා. ඒකේ බේසික් දේවල් ටික නම් මම පොඩ්ඩක් දැකලා يعني ඇහිලා හොයලා බේසිකලි හොයලා බලලා තිනවා එක්ස්පීරියන්ස් කරලා නැහැ බෝල් කියන්න ඕනේ නැහැ. මම දන්න බේසික්ම දේවල් ටික තමයි ඒ කියන්නේ ඔය lucid dream කියලා කියන්නේ කවුරු හරි දන්නේ නැති කෙනෙක් කියන්නේ මේක ගැන අහලා නැති කෙනෙක් හිතනවනේ මොකක් ගැනද මේ ගුණහරපේ කියලා. lucid dream කියලා කියන්නේ බේසිකලි අපි හීනේදී දන්නවා මේක හීනයක් කියලා. අපි දැන් සාමාන්‍ය හීනේ දකින්න වෙලාවදී දන්නේ නැහැ නේ හීනයක් කියලා. ඒතර ඕකේ මේ ෆවුන්ඩේෂන් එක තමයි අපි ඒකෙදි හීනයක් දකින්න කියලා දන්නවා. එතකොට ඔයාට මේ නින්දෙන් මේ ඒ කියන්නේ හීනේදී පුළුවන් මේ ඒ ඔයා දකින්න දේ කන්ට්‍රෝල් කරන්න. හිතන්න ඔයා virtual reality එකක ඉන්නවා කියලා ඔයාට ඕන විදිහට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. ඕක තමයි ඔගේ බේසිස් එක. ඒතර මම අනිත් එක අහලා තියෙන දේ තමයි ඒක එක්ස්පීරියන්ස් කරන්න ඕන නම් ඔයා පටන් ගන්න ඕනේ ඉස්සෙල්ලා මේ ඩ්‍රීම් ඩයරි එකක් ලියන්න කියනවා. ඒ කියන්නේ මම මොනවාරි දෙයක් දැක්කම ඒ වෙලෙම නැගිටලා ඒ කියන්නේ ඔයා හැරුණාන් පස්සේ මෙන්න මෙහෙම දෙයක් දැක්කා කියලා ලියන්න කියලා. ඒ ටිකක් ඩේන්ජරස් ඒරියාසුත් මම අහලා තියෙනවා. නමුත් මේ එක්ස්පීරියන්ස් කරලා නැහැ. බට් ඔගේ මම දන්න ටික තමයි ඔය බේසික්ස් ටික. මම දන්නේ මගේ තවයි ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා කවුරු හරි ඔය. එතකොට තමයි මම දැක්කා ඔය වගේ ජර්නලින් කරන වගේ කතාව මම ඒ කියන්නේ වැඩි හොයන්න ගියේ නෑ. ඒක නිකන් අනවශ්‍ය තොරතුරක් වගේ කියලා හිතනවා නිකන්. සමහරවිට අපි දකින නයිට්මේර්ස් එහෙම මතක තිබ්බොත් ඒක ඊට වඩා ප්‍රශ්නයක් වෙනවනේ. සමහර ඒවා අමතක වෙන්න ඕනේ අමතක වෙන්න මතක තියෙනවා මතක වෙන්න ඔය තියෙන විදිය හොඳයි කියලා මම ඒක ගැන හොයන්න ගියේ නෑ. ඩ්‍රීම්ස් ගැන කතා කරනකොට මට මේ පොඩි එක්ස්පීරියන්ස් එකක් මම නිකන් මතක් වුණා. මේ මට එක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ ටිකක් ඒ ළඟින් යන දෙයක්. මම හිතන්නේ ග්‍රේඩ් 7 වගේ වෙන්න ඕනේ. ඒ වෙලාවේ කොහොම හරි මොකද දැන් හීනයක් දකින්න
මට ඒ ටිකක් මේ මතකයි. ඒ හීන දකින්නකොට එක තැනකදී මේ මට රියලයිස් වෙන්න ගත්තා මේ දකින්නේ හීනයක් කියන එක. තේරුනේ දැන් ඒ කාලේ මේ අපේ ගෙදර තිබ්බා උදේට මම හිතන්නේ 5ට විතර වෙන්න ඕනේ මේ දානවා මේ රේඩියෝ එකේ මේ channel එකක් මේ SLBC එකේ මේ channel එකක් දානවා. මේ ගුවන්විදුලි සංස්ථාව එකක්. ඕක දැන් නිකන් අර ඒක හැබිට් එකක් වගේ හැමදාම උදේට මේ ඒක ඇහෙනවා. ඒකෙන් තමයි සමහරලාට වෙලාව මේ ෆිගර් අවුට් කරගන්න එහෙම තියෙනවා. දැන් ඕක මේ හීනයක් මම දකිද්දී හීන ඇතුළේ මට ඇහෙනවා මේ සද්දේ. දැන් හීන මම ඉන්නකොට එකපාරම මේ සද්දය ඇහෙද්දී එකපාරම මට තේරෙන්න ගත්තා මේක හීනට අදාළ සද්දයක් නෙවෙයි. මේක වෙන තැනකට අදාළ සද්දයක් නේ. එහෙනම් මේක හීනයක් වෙන්න ඕනේනේ කියන එක මේ නිකන් එකපාරම මේ ඒක නිකන් රියලයිස් වුණා. රියලයිස් වුණාම ඕකේ මේ ඩ්‍රීම් එකේ ඉන්නේ. ඒ කියන්නේ මන් ඩ්‍රීම් එකේ ඉන්නේ. මට හිතෙන්නේ මේක මාරයි කියලා නිකන් ඒ කියන්නේ මන් ඩ්‍රීම් එකේ ඉන්නේ මට දැන් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා ඊට පස්සේ අර ඉන්සෙප්ෂන් එකේ වගේ දෙයක් කරා නිකන් මේ මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඇතිනේ මේක කියන නම් මේකේ ගහක් තියෙනවා මේ ගහ අරගෙන නිකන් මෙන්න තැනකින් දානවා හරිද ඒක නිකන් අමුතු ෆිල්ම් එකක් වෙන්න ගත්තා ඒක මේ එහෙම නිකන් අමුතු මෙමරි එකක් තියෙනවා එතන මේ ඒක අර එකපාරයි මට එහෙම වෙලා තින්නේ ඒ කාලේ විතරම ඊට පස්සේ ආයෙම එක්ස්පීරියන්ස් එකක් කවදාවත් හම්බෙලා නැහැ ඔය කතාව කියද්දි මට තව මේ මම අහලා තිබ්බ පොයින්ට් එක මතක් වුණා ලුසිඩ් ඩ්‍රීමින් ගැන මේ මේක මං හිතන්නේ මම ඇහුවේ කවුද අර අපේ මේ හොඳ පොඩ්කාස්ට් එකක් නෙමෙයි ඒක ඇත්තට හොඳ YouTube channel එකක් කරන හොඳ YouTube channel එකක් තියෙනවා අපේ සිංහලෙන් යන රාමු ඉතින් රාමුවේ මට මතකයි එක සැරේක ලුසිඩ් ඩ්‍රීමින් ගැන යන එපිසෝඩ් එකකදී මේ කතා වෙනවා මේ ප්‍රන්දික නේද ප්‍රන්දික කියනවා හොඳ කතාවක් මේ ඔව් එක මොකද ඒක කියන්නේ ටෙක්නික් එකක් තමයි එයාලා යූස් කරලා ලුසිඩ් ඩ්‍රීමින් මේ බලන අය මේ හැමෝම මම හිතන්නේ බලලා ඇති ඇට්ලිස්ට් ගොඩක් අය බලලා ඇති ඉන්සෙප්ෂන් මූවි එක ඉන්සෙප්ෂන් එකේ තියෙනවා එයාලා අර හීනෙකද ඉන්නේ රියැලිටි එකේද ඉන්නේ කියලා අර චෙක් කරලා බලන එක පොඩි ට්‍රික්ස් අර අපි හොඳටම හැමෝම දන්න එක තමයි අර කැරකෙන පොඩි බඹරේ අර ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ කැරක්ටර් එක ගාව තියෙන. එතකොට ඒක කොහොම කැරකෙන්න දාපුවාම ඇත්ත ජීවිතේ නම් කැරකිලා ටිකක් කියලා ගිහිල්ලා වැටෙනවා. ඒතර හීනේ නම් ඉන්නේ එක දිගටම කැරකෙනවා. ඒතර ඕක තමයි යාගේ චෙක් එක. අන්න ඒ වගේ ඒක මූවි එකක් වුණාට මම හිතන්නේ ඒක සමහර විට අපේ නෝලන් මහත්තයා ඇත්තටම ලුසිඩ් ඩ්‍රීමින් පැත්තෙන් ගත්ත මේ ටෙක්නික් එකක් වෙන්නත් පුළුවන්. මේ ඒක ඇත්තටම ඔය ලුසිඩ් ඩ්‍රීමින් බලන අය යූස් කරන ටෙක්නික් එකක්. මොකද එයාලා හීනෙට ගියාම ඒ මොකක් හරි තියෙන දෙයක් කරලා බලනවා මේක මේ හීනෙද නැද්ද කියලා. එහෙම තමයි යාලා ඩිෆරෙන්ෂিয়েට් කරගන්නේ මේ ඇත්තද හීනයක්ද කියලා. මොකද ලුසිඩ් කියන වචනේම තේරුම තමයි විවිඩ්. ඒ කියන්නේ මේක ඇත්තද නැත්තද කියලා දන්නේ නැති ලෙවල් එකට රියලිස්ටිකලි පේනවා. එතකොට ඔයාට විදිහක් තියෙන්න ඕනේ ඒක දැනගන්න. ඒ උතනින් තමයි පොඩ්ඩක් ඔක ඔය ඩේන්ජරස් ඒරියා එකට යන්නේ. ඒකත් මට මේ මතක් වුණා මේක මේ ඒකම මට පොඩි මේ තව පොයින්ට් එකක් මතක් වුණා මේ රුවන් අයියේ කතාවෙන් මේ මම හිතන්නේ හැමෝගෙම වගේ අපි මේක පොඩ්ඩක් කතාවෙන් එළියට යනවා බැට්මෑන් ගත්තොත් එහෙම හැමෝම දන්න කොමික් කැරක්ටර් එක බැට්මෑන්ගේ කාටුන් තියෙනවා මූවිස් තියෙනවා ඉස්සරහා මූවිස් තියෙනවා අලුත් ඒවා තියෙනවා ඔය අතරෙන් හැමෝම ගොඩක් අය කැමති එකක් තමයි බැට්මෑන් ඇනිමේටඩ් සීරීස් එක. මම මතකයි අපේ channels වලත් ගියා ඒ දවස්වල හඬගාපු version එක. ඔය ඕකේ එක එපිසෝඩ් එකක් තියෙනවා මට මතක නෑ හරියටම එපිසෝඩ් එක මොකක්ද කියන බට් ඔක එක සීන් එකක් තියෙනවා දැන් මේ බෲස් වෙන් හීනයක් දකිනවා. එතකොට මේ බෲස් වෙන් දන්නේ මේක හීනයක්ද කියලා. එයා හිතන්නේ ඇත්ත කියලා. හැබැයි ඒක හීනයක්ද කියලා දැනගන්නේ එයාගේ මේ වේන් මැන්ෂන් එකේ බුක් රැක් එකක් ගාවට ගිහලා පොතක් අරගෙන කියවන්න හදනවා. එයාට කියවන්න බෑ. ඒක නිකන් අකුරු ඔක්කොම නිකන් ජම්බල් වෙලා පේන්නේ. ඒතර ඒකේ පොයින්ට් එක තමයි මම හිතන්නේ මේක අතරම ඇකියුරේට් දෙයක් නෙමෙයි. ඒක දන්න කෙනෙක් කවුරු හරි ඉන්නනම් පොඩ්ඩක් රෙස්පොන්ඩ් කරන්න. හීන දකින්නකොට ඔයාගේ ඇක්ටිව් තියෙන බ්‍රේන් එකේ රයිට් සයිඩ් එක. කියන්නේ දකුණු පැත්ත. ඔයා කියවන්න යූස් කරන්නේ වම් පැත්ත. එතකොට ඒ වෙලාවට වම් පැත්ත හරියට වැඩ කරන්නේ නැති නිසා හීනෙකදී අකුරු කියවන්න බෑ කියන එක තමයි ඔකේ පොයින්ට් එක. එතනින් තමයි බෲස් වෙන් දැනගන්නේ මම මේ හීනෙක ඉන්නේ කියලා. බලද්දි බැට්මෑන් අල්ලගෙන වෙන විලන් කෙනෙක් යාට බ්‍රේන් එක හයිජැක් කරලා ලොකු කතාවක්. කොහොමරි මේ ඒකත් නෑ මම මතක නෑ කවුද විලන් කියලා. කොහොමරි මේ
ඒක මං හිතන්නේ එච්චරම ඇකියුරේට් දැන් නෙමෙයි බට් ඒක හොයන්න ඕනේ. කොහොම හරි ඒකේ පොයින්ට් එක තමයි මේ හීනෙකදී ඔයාලට අකුරු කියවන්න බෑ කියන එක. ඊට අමතරව අපිට මේ මසල් මූව් කරන්නත් දැවගොල්ලෝ දැකලා තියෙනවා ඔයගොල්ලෝ වෙලා තියෙනවා. ඒ කියන්නේ හීල් එක දුවන්න try කරනකොට කවදාවත් දුවන්න බෑ. ඒකට හේතුව මොකක්ද? ඒ කියන්නේ මන්නම් අහලා තියෙන්නේ ඒ කියන්නේ අර ඒ වෙලාවේ අර අපේ දැන් සාමාන්‍ය ඒරියා අර මසල්ස් ඒ වෙලාවේ වැඩ කරන්නේ නැහැ නේ. අපි අර බ්‍රේන් එකෙන් අපි සිග්නල් එක යවුවට අර මසල්ස් මූව් වෙන්නේ නැති හින්දා ඒකට අර එන ෆීඩ්බැක් එක නැති හින්දා එහෙම වෙනවා කියලාත් අහලා තියෙනවා. මම හරියට මේක හොයලා බලලා නැහැ හැබැයි. ඒක මම කොහෙදි හරි ඇහුවා. ඒක මේ එවලූෂන් එකෙන් වෙච්ච දෙයක් කියලා. මොකද මේ ප්‍රයිමල් එවලූෂන් එකේ මම කියන්නේ මේ හියුමන් එවලූෂන් එක විතරක් නෙවෙයි. මොකද ඒක ඉන්ටෙන්ෂනලි වෙන දෙයක්. ඒ කියන්නේ අපේ තියෙනවානේ මේ සේෆ්ටි මෙකැනිසම්ස්. අපේ ඉන්ටෙන්ෂනලි බ්‍රේන් එකෙන් යවන සිග්නල්ස් කට් ඔෆ් වෙනවා කියලා. මොකද ඔයා නිින්දදී කරන හැමදේම ෆිසිකල් සිග්නල්ස් වලින් ඇගෙන් කරන්න ගත්තොත් එහෙනම් ඒක සේෆ්ටි හැසඩ් එකක් වෙනවනේ. ඔයා ඔළුව වද්දාගෙන අතපය කඩාගෙන. ඒක නිසා ඒක මේ සේෆ්ටි මෙකැනිසම් එකක් විදිහට ඒක ඉන්ටෙන්ෂනලි ඩෙවලොප් වෙච්ච දෙයක් කියලා බ්‍රේන් එකෙන් ඒ සිග්නල්ස් යවන එක නවත්තනවා. ඒක තමයි ඔය මේ ස්ලීප් පැරලිසිස් කතන්දරෙත් ඔය තියෙන්නේ. ඒක ඉතින් වෙනම රැබිට් හෝල් එකක් අපි යනවා. කොහොමරි එපිසෝඩ් එක ටිකක් අපි නෑ අර කියන්නේ ස්ලීප් පැරලිසිස් කිව්වම මතක් වෙන්නේ සම්බන්ධව මිත්ස් තියෙනනේ ගොඩක්. මිත්ස් ඒ වගේම ඔය ස්ටිග්මා වගේ දේවල්. දැන් අපිට තියෙන ටයිම් එකත් එක්ක අපිට ඒ ගැන කතා කරන්න බැරි. එහෙමත් අපි ඒ සම්බන්ධව දෙවෙනි එපිසෝඩ් එකක් දාගමු. සමහර next week හරිනේ. ඔව් part 2 එකක් තියෙනවා part 2 එකට වගේ අනේක. අපි ඉතරගේ පොඩ්ඩක් එපිසෝඩ් එක දෙක්කුණා. මොකද කියන්නේ guys wrap up කරමුද අපි? ඔව් අපි එහෙම වුණොත් part 2 එකට යන්න. මොකද අපිට තව cover කරන්න area තියෙනවා. එතකොට අර sleep disorders ඒ කියන්නේ bad habit ඒ කියන්නේ අර අපි ඔයා මුලින්ම එපිසෝඩ් එක කතා කරපු අර ස්ටිග්මා වගේ දේවල් ගැන අපිට ලොකුවට කවර් කරන්න බැරි වුණා. දැනට අපි අර social aspect එක අපි එහෙම මෙඩිටේට් පාර්ට් එක කාගෙන් හරි දැනගන්න විදියක් තියෙනවා. හාමුදුරු නමක් වගේ මේ ඒත් හොඳට මේ සබ්ජෙක්ට් එක මන් දන්න කෙනෙක් ඉන්නවා මට. ඒ කියන්නේ I know a guy who knows a guy situation. බම් බලන්න එයාව පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න. එයා හරහා ඔය සම්බන්ධ ටිකක් ඔය කියන්නේ ඒ පැත්තට බාරක් කෙනෙක් මන් දන්න. මම හිතන්නේ එයාත් මෙඩිටේට් කරනවද කොහෙද? මම එයාගේ පුත් අහලා බලන්නම් කොහොමද කියලා. මේ සම්බන්ධයගේ එක්ස්පීරියන්ස් එක. හරි කනිෂ්ක එහෙනම් රැප් අප් කරමුනේ. ඔයා ඔව් අතන මේක හොඳ මේ පොයින්ට් එකක් තමයි. මොකද ඔය ස්ලීප් සහ මෙඩිටේෂන් රිලේට් වෙන්නේ කොහොමද කියලා මාත් එක හොයලාම නැති පැත්තක් ඇත්තට. ඔව් ඇත්තටම තව මේ හොඳ පොයින්ට් එකක්. ඔව් ඇත්තටම පාර්ට් 2 එකට යන්න පුළුවන් අපිට. මොකද තව ගොඩක් අපිට කියන්න ඕන දේවල් තිබුණා. කතා වෙන විශේෂයෙන් ගත්තොත් ටිප්ස් and කියන්නේ අපි දැන් මොනවා හරි දෙයක් ගන්නත් පුළුවන් වෙන්න බෑ. යහන කෙනෙකුට ටිප්ස් and ට්‍රික්ස් වල කොහොමද නින්ද හොඳ හරියට හදාගන්නේ, ප්‍රශ්න තියෙනවා යා විසඳාගන්නේ කොහොමද, මොනවද ටිප්ස්. එතකොට ගොඩක් ඒවල් දැන් අපි try කරපු දේවල් තියෙනවා. අපි බොරු කියලා හොයාගත්ත ඒවල් තියෙනවා. ඇත්තටම වැඩ කරපු දේවල් තියෙනවා. ඒතර ඒවත් එක්ක කොහොමද අපේ ස්ලීප් එක ඔප්ටිමයිස් කරගන්නේ කියලා වගේ තව ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන් තව පාර්ට් එකකින්. කොහොම හරි guys so thanks for joining. මුණුත් අපි අද එපිසෝඩ් 1 එක wrap up කරනවා. official one එක official episode 1 එක. තවත් දෙයක් කියන්න ඕනේ. අපි wrap up කරන්න කලින් අපි තාම අර starting position එකේ ඉන්නේ. සමහරවිට අපේ අතිමුත් facts එහෙම දාදි සමහරවිට අර රිසර්ච් කරද්දී එහෙම අපි ඔය ගැටලු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි ෆීඩ්බැක් එකක් තියෙනවා නම් ඒකත් දාන්න කියලා මම ඉල්ලන්න කැමතියි. නැද්ද? අනිවාර්යෙන්. ඒ කියන්නේ සාද අපි කියපු දේවල් සමහර දේවල් වැරදි දේවල් තියෙන පුළුවන්. සමහර දේවල් personal opinions. එතකොට ඉතින් ගොඩක් opinions තමයි නේද? ඔව් විරුද්ධ opinion එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනික සමහර ෆැක්ට් චෙක් කරලා දාන අපි දැන් ෆැක්ට් චෙක් කරලා වෙරිෆයි කරලා දාන ඒවා තව ටික දවසකින් මේ ඊට වැඩිය අප්ඩේට් වෙන්න පුළුවන්. අනික සයින්ස් කියන්නේ දැන් කොහොමත් අප්ඩේට් වෙන එකන්නේ. open for suggestions, comments. So අපි open for suggestions and constructive criticism. ඔව් ඇත්තටම අපේ ටෙස්ට් එපිසෝඩ් එක එපිසෝඩ් 0 එකටත් හොඳ සජෙෂන්ස් කීපයක් ඇවිල්ලා තිබුණා. සෝ මොනවා හරි තියෙනවා නම් දෙපාරක් හිතන්න එපා දාන්න. බනින්න ඕන නම් බනින්න. හොඳ දේවල් තියෙනවා නම් කියන්න ඕන එකක්. we are ready to accept. කලින්
එපිසෝඩ් එකත් එක්ක බලද්දී ඉම්ප්‍රූව් වෙච්ච දේවල් තියෙනවද කියලා අපි දැනගන්න කැමති නැද්ද? කියන අපිට ඔව්. පොසිටිව් ෆීඩ්බැක් එකක් එනවා නම් අපි ඕන විදිහට කැමතියි කියන අපිට. Okay then, guys, EFT episode 1 sleep. Hemunut api wrap up karamu. EFT every effing thing signing off. Thank you.